තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් සන්තෝසයි මේ ඔයාලත් එක්ක ඉතින් හම්බෙලා පොඩි chat එකක් දාමු නේද හොඳ දේවල් ටිකක් කරමු මේ වටින දෙයක් මට මේ දැන් හිතිච්ච දෙයක් තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි කියන්නේ නැතුව මට හිතුණා ඕගලන්ට මෙන්න මෙහෙම කියන්න මොකක්ද දන්නවද මං කියන්නේ හිතුනේ විශාල වත්තක පුංචි ගෙයක් තියෙන කාබෝහයිඩ්‍රේට් 130ක් කන ප්‍රෝටීන් සහ මේදේ 70ක් කන දවසට වේල් දෙකක් කන කිරිපිටි නොබොන කොළපාට එළවලු පළතුරු පලා වර්ග වැඩිපුර ආහාරයට ගන්න පුස් බයිසිකලයක් ගෙදර තියෙන ව්‍යායාමයට බර ජනතාවක් බිහි වෙලා නිරෝගී වෙන්න ලැබේවා කියන එක මට කියන්න හිතුණා ඇත්තටම මොකද අපි 2026 වර්ෂයේවත් අඩු ගානේ නිරෝගී වෙන්න වැඩ කටයුතු කරමු දැන් අපේ ටෙක්නික් එක තමයි අපි හැදිලා තියෙන්නේ අවුවච්ච දේ කනවා පුළුවන් තරම් බේත් බොනවා ඕකන් ටෙක්නික් එක ඔයාලා නිකන් රාජ්‍ය ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව කියලා එකක් ලංකාවේ තියෙනවා ඒකේ ගිහිලා බලන්න 1920 ඉඳලා එක දිගට වසර 30ක් විතර බලන්නකෝ ඒවැ ෆාමසි තිබ්බා කියලා අපේ ටවුන් වල ෆාමසි නැහැ ඒ ෆාමසි නැහැ ඒගොල්ලන් බෙහෙත් ගිලපු જાතියක් නෙවෙයි අපි නිරෝගී වෙච්ච જાතියක්. ඇයි අපිට නිරෝගී වෙන්න බැරි? මට පහුගිය කාලේ මම මලගෙවල් කීපයකට ගියා. ওই මලගෙවල් ගියාම ඔයාලා කියන්නේ ඒ ඔය කතාවක් කරන්න හරි මේ සෙට් වෙනවා. ඉතින් බෑ කියන්න බෑ කරන්න බෑ නේද? දුකයි සමහර ඒවා. මොකද පරමවශ අඩුයි. ඇත්තටම අද හුඟක් මරණයට පත්වන්නේ මිය යන්නේ මේ අපේම වැරදි නිසා. වැරදි ජීවන රටාව නිසා. අපි ඇත්තටම මේ බත් පාන් පිටි ආප්ප ඉන්දියාප්ප තෝසෙ පිට්ටු ඒ ආදී පිටි කෑම හුඟක් අඩු කරගෙන අපි නිරෝගී වෙන්න පුළුවන්. අද හුඟ දෙනෙක් හිතන්නේ සීනි තියෙනවනම් ටක් ගාලා මතක දෙන්නේ කුරක්කම් පිට්ටු කුරක්කම් පිටි ඒ වගේ දේවල්. ඒගොල්ලෝ හිතනවා කුරක්කම් පිටි කුරක්කම් පිට්ටු කුරක්කම් සහිත ආහාර හාල් පිටි ඒ වගේ දේවල් කෑවොත් මේක අඩු කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක එහෙම සාර්ථක දෙයක් නෙවෙයි. දැන් මෙහෙම හිතන්නකො මැරතන් එකක් දුවන කෙනෙකුට අපි දුවන්නේ දාන්න යට මොනවද කටට ග්ලූකෝස් ටිකන්නේ. ඇයි ඒ ග්ලූකෝස් නිසා. ඒ ඔයාලට කවුපි ටිකක් දාන්න බැයිද ඔය කටට? ඒත් දාන්න පුළුවන්. ඇයි ඕගොල්ලෝ දාන්නේ නැත්තේ? ඒ ඕගොල්ලෝ කවුපි ටික ග්ලූකෝස් බවට පත් වෙන කාල සීමාව වැඩි නිසා තමයි දාන්නේ නැත්තේ. ඉක්මනට ග්ලූකෝස් වෙන්නේ නැති නිසා. ඒ නිසා අපි කන හුඟක් දේවල් ග්ලූකෝස් බවට පත් වෙනවා. ඒ නිසා මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ අපි මේ බෙහෙත් බොන ටෙක්නික් එක නවත්තමු. ඒකට හේතුව මේ බත් කන එක උඩරිම අඩු කරන්න. දවසට වේල් දෙකක් කන්න. දැන් ඔයා විශ්වාස කරන්න මට මගේ ජීවිතේ මේ අපේ අහන්න මේ ස්ටාෆ් එකෙන් මම කිරි බොනවද කියලා. කිරි පීපු දවසක් මට මතක නෑ මගේ ජීවිතේ. කිරි බොන්නේ නෑ මම. දැන් ඔයාලා බලන්න ඔය චීනේ වගේ රටක ගිහිලා බලන්න. ඒ ගියාම අපිට දෙන්නේ ග්‍රීන් ටී එකක්. බලන්න ඒගොල්ලන්ගේ ශරීරය නිකන් හුණු වගේ. ඒකයි මම කියන්නේ. අපේ ඇඟක ඒගොල්ලන්ට දෙතුන් දෙනාට කවර වෙන්න පුළුවන්. බලන්න. ඒගොල්ලෝ ගේකට කෙනෙක් ආවම ඒගොල්ලෝ බොයිලර් රත් වෙවි තියෙන්නේ මොනවාද? ග්‍රීන් ටී. ලොකු මග් එකක් දෙනවා ග්‍රීන් ටී. ඊට පස්සේ බොන්නේ විතරක් නෙවෙයි බීලා අර මේ ග්‍රීන් ටී ලීව්ස් ටික කොළ ටික හපලා කන්නත් නැත්නම් සතුටු නෑ. ඒක බීලා විතරක් ගියොත් හැපි නෑ යා. ඒ ගෙදර මිනිස්සු හිතන්නේ නිකන් මේ අපි තේක බාගෙට ඉතුරු කරලා ගියොත් අපි කොහොමද? අපි තේක බීලා බාගෙට ඉතුරු කරනවා. අපි කවුරු හරි අම්බිසිට කෙනෙක් කියලා අපි සතුටුයිද? ඉන්නේ ඒ වගේ තමයි අර හපලා කෑවේ නැත්නම් ඒගොල්ලන්ට දැනෙන්නේ. ඒ තරම් ග්‍රීන් ටීත් එක ලින්ක් එකක් තියෙනවා. ඒ වගේම ඔය ග්‍රීන් ටී ලූස් එක තමයි බොන්න ඕනේ. ටී බෑග්ස් එක නෙමෙයි. හොඳම ග්‍රීන් ටී ලූස් එක තමයි බොන්න ඕනේ. එහෙම අරගෙන එක සැරේ බීලා විසි කරන්න නරකයි. නැවත ඒකයි දෙතුන් සැරයක් අපිට හොට්ටුවට දාලා බොන්න පුළුවන්. මොකද සල්ලිනේ අපරාධෙන් තියාගෙන නැවත උණු වතුර දැම්ම ආයි වහලා තිබ්බා විනාඩි 5-10ක් ආයි බිව්වා. කවදාවත් ග්‍රීන් ටී වේලපා බොන්න හොඳ නැහැ කෑම කන්න කලින්. ඒතකොට ગેස්ට්‍රයිටිස් එනවා. කෑම කාලා ටික වෙලාවකින් තමයි ඒක බොන්න ඕනේ. දවසට දෙසරයක් විතර. ඒ වගේ දැන් මෙහෙමනේ අපේ ගෙදරට කවුරු හරි આવත් ඔයාලා ගෙදරට කවුරු આવත් ඕගොල්ලෝ මොනවද දෙන්නේ? ඕගොල්ලන්ට ඒක කරේ නැත්නම් හරි හිතට අමාරුයි වගේ. මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? හොඳ කොත්ත ගහලා හොඳ කිරි එකක් දෙනවා නේද? හොඳ කිරි එකක් දීලා කියනවා කිරි පිටි හොඳ කිරි නෙමෙයි කිරි පිටි එකක් දීලා බීලා මැරියන් කියලා. ඇත්ත කතාව ඒකනේ. ඒක නිසා කිරි පිටි බොන්න අවශ්‍ය නැහැ. මම UK ඉන්න කාලේ ලංකාවට එනකොට ඉතින් හැමදේම අපේ ගෙදර අයට ගෙනාව හැමදේම ගෙනාව. උදැල්ල ඉඳන් හැමදේම ගෙනාව මට හිතෙන්නේ හැමදේම ගෙනාවා ඉතින්. ඉතින් මෙයාලා කිව්වා මේ මට කිරි පිටි පැකට් එකක් ගේන්න කියලා. මම ඊස්ට් ලන්ඩන් වල හැම තැනම හෙව්වා කිරි පිටි පැකට් එකක් කොහෙවත් නැහැ. හැම තැනම තියෙන්නේ දියර කිරි. කවුරුත් කිරි පිටි බොන්නේ නැහැ.
ඒ රටේ බොන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ඇන්කර් කියලා එක එක නම් වලින් කිරිපිටි බොනවනේ නිව්සීලන්ත වල ගිහලා බලන්න ඒ නමින් කිරිපිටි එකක් තියනවද කියලා නැහනේ. ඇත්ත කතාව. ඔවා ඉතින් ඇත්තටම අර සිමෙන්ති කොට්ට වගේ ගෑලා එක එක නම් වලට පැකට් කිරීමනේ තියෙන්නේ. එහෙම තියෙන්නේ. ඉතින් එහෙම නෑ. එහෙම බොන්න අවශ්‍ය නෑ. කිරිපිටි නොබෝ කියලා දැන් ඔයාලට මගේ මේ පෙනුමේ මුකුත් අඩුවක්වත් මුකුත් වෙනසක් නෑ නේද? මං කිරිපිටි බිව්වේ නෑ කියලා බලන්න. මගේ වෙනසක් නෑනේ. එහෙනම් කිරිපිටි බොන්න අවශ්‍ය නෑ. නැගිට්ට ගමන් අපි පළවෙනි කිමිකල් එකෙන්නේ පටන් ගන්න. උදේ නැගිට්ට ගමන් අපි බඩගින්න ඉඳලා කිමිකල් ලෝඩ් එකක් බොනවා කිරිපිටි. හොඳද? ඊට පස්සේ අප දවස් පුරා වයර් ගහගෙන සැටලයිට් WhatsApp Facebook ජර්මන් ටික ඔක්කොම පටලෝගෙන ඊට දවස පුරා අපි කිමිකල් කනවා බොනවා ආපහු බොනවා කූල් ඩ්‍රින්ක්ස් වගේ දේවල් බොනවා ඊට පස්සේ අපි ව්‍යායාම කරන්නේ ආටිෆිෂල් ජීවිතයක් ගෙවනවා තේරෙනවද ඊට පස්සේ අපි ආටිෆිෂල් ජීවිතයක් ගෙවලා ඊට පස්සේ රාත්‍රී කාලේට අපි මොකද කරන්නේ රබර් මෙට් එක නිදා ගන්නවා කිමිකල් කාලා නැගිට ගමන් කිමිකල් බීලා අපි රබර් මෙට් එක නිදා ගන්නවා ඒකයි තියෙන්නේ ඒතකොට සැටලයිට් WhatsApp අර එක එක දේවල් වලට අපි විවෘතයිනේ ඒකයි මම එතකොට ඉතින් ලෙඩ දුක් අඳ ගන්නවා වගේ තමයි. මම කියන්නේ දැන් ඔය හුඟක් මලගොල් ගියම දුක හිතෙනවා මැරිලා තියෙන වෙයි. ඒ කියන්නේ මේ බත්ම කාලා. ඒකයි දැන් සමහර අය කියනවා සමහර අය අපෝ උදේ කිරියක නැත්තම් නම් ඒක කතා කරන්න එපා. ඒක නැතු බෑ. රැයට බත් කෑවේ නැත්තම් මොනවා කෑවත් හරියන්නේ නැහැ. කොහොමයි මුදෙන්නේ කියන්නේ. කාලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම එහෙනම් ඔයාලට හිතේ එන මාර කතාවනේ අපි ආච්චිල සීලා බත් කෑවනේ. ආච්චිල සීලා බත් කෑව තමයි. බත් කාලා කුඹුරු කෙටුවා. වතුර ඇද්දා මිරිස් ඇඹරුවා 3-5 කෙටුවා ඒ වගේ වී කෙටුවා දුක් විඳා මහන්සි වුණා පයින් ගමන් ගියා ඉතින් දැන් අපි එහෙම නෑනේ දැන් අපිට වතුර මෝටරේ හඬ ඇහෙනවනේ ඔටෝමැටික් ස්විච් එකක් දාලා ඒක ඔටෝ ඔන් වෙනවනේ ඒත් අපි වතුර අදින්නේ නෑනේ තේනද මිරිස් සමරන්නේ නෑනේ බ්ලෙන්ඩර් එක තියෙන්නේ ඒකට තේනද වතුර මෝටරේට එක කොටසක් බාර දීලා බ්ලෙන්ඩර් එක කොටසක් බාර දීලා ඒ වොෂින් මැෂින් එක තව කොටසක් බාර දීලා වොෂින් මැෂින් එකේ රෙදි ටික හොදලා නේද ඔක්කොම තානික ඉලෙක්ට්‍රොනික ලෝකෙල අපි සියල්ල බාර දීලා දැන් මේම හිතන්න ඕගොල්ලන්ගේ වාහනයක් තියෙනවා ඕගොල්ලෝ පෙට්‍රල් ගහනවා දුර යනවා නිතර ඕගොල්ලෝ දැන් දුර යන්නේ නැහැ ඒත් ඕගොල්ලෝ නිතරම පෙට්‍රල් ගහනවා පෙට්‍රල් ගහුවම මොකද වෙන්නේ අතිරික්තය ඒක මේ දේ වශයෙන් එක්ක තැම්පත් වෙනවා එහෙම නැත්නම් මොකද තැම්පත් වෙන්නේ ග්ලූකෝස් වශයෙන් තැම්පත් වෙනවා පරිවර්තනය වෙනවා ඉතින් ග්ලූකෝස් කියන්නේ මොනවද සුගර් මේ දේ කියන්නේ මොනවද කොලෙස්ටරෝල් එතකොට මොකද වෙන්නේ අනිවාර්ය රෝගාබාධ අඬ ගන්නවා වගේ තමයි එතකොට වාහනේ පෙට්‍රල් ගහුණා දුවන්න ඕනේ. ඕගොල්ලෝ අනවශ්‍ය ලෙස කෑවනම් ඒ යූස් කරන්න ඕනේ. අතිරික්තේ තැම්පත් වෙනවා. ඒකනේ සාමාන්‍ය හැටි. දැන් බලන්න අද හුඟ දෙනෙක්ගේ බලන්න බඩ දිහා පොඩ්ඩක්. බඩ විශාල බඩක් කාන්තාවන් නිසා පිරිමින් විශාල බඩක් තියෙනෝනේ. ඒ බඩ කියන්නේ FD එකක්, ෆික්ස්ඩ් ඩිපොසිට් එකක්. තේරෙනවද? ඔයාලා හිතේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් කොහෙද බඩේ තියෙන්නේ කියලා. නෑ ඒක තමයි ෆික්ස්ඩ් ඩිපොසිට් එක. ඒකට කියන්නේ. ඔන්න මෙන්න මේකේ අර්ථය. දැන් ෆික්ස් ඩිපොසිට් එකක් කියලා මම නිර්වචනය කරේ ස්ථිර තැන්පතුවක් කියලා කිව්වේ මොකක්ද දන්නවද? දැන් ඕගලන්ට තියෙන වැඩිපුර සල්ලි හැමෝම ඕගොල්ලෝ FD එකක් දානවනේ. ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ස්ථිර තැන්පතුවක් දානවා. හරිද? අපේ ශරීරයත් ඒ වගේ තමයි. ශරීරයට අපි පෝෂණය වැඩි දෙනවනේ. පෝෂණය වැඩි දුන්න ගමන් මොකද වෙන්නේ? එයා ඒක තැන්පත් කරගන්නවා. තැන්පත් කරගන්න විශේෂිත තැන් තමයි මේ ආමාශයවට බඩේ තමයි තැන්පත් වෙන්නේ හුඟක් අය. ඒ කියන්නේ කාන්තාවගේ සහ පිරිමින්ගේ බඩ දිහා බලන ගොඩක් බඩ හරි ලොකුවට තියෙනවනේ. ඒකේ තැම්පත් වෙලාද එයා තැම්පත් කරන්නේ මතු චේතනාවකින් මතු අනාගත බලාපොරොත්තුවකින් අපේ ශරීරය ඒ මතු අනාගත චේතනාව තමයි මේ බඩේ තැම්පත් කළා එයා හිතනවා මේ යම් දවසක මේ ජන්මියා මේ බඩේ තියෙන ෆැටි ලිවර් ටික එහෙම නැත්නම් මේකේ තියෙන මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කවදා හරි කුඹුරු කොටයි මෙයා බයිසිකල් පදි මෙයා ව්‍යායාම කරයි මෙයා ඇවිදි මෙයා පයින් යයි මෙයා දාඩිය දායි කියන චේතනාවෙන් තමයි මෙයා තැම්පත් කරන්නේ මතු දවසකදී මෙහෙම කරයි කියලා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න තමයි මේක තැම්පත් වෙන්නේ. නමුත් කවදාවත් ඒක කෙරෙනවද? කිසි දවසක එහෙම කෙරෙන්නේ නැහැ නේ. කිසි දවසක ඒක කෙරෙන්නේ නැහැ. ඒතකොට කෙරෙන්නේ නැතිකොට ඒක තමයි ලෙඩට මූලික වෙන්නේ. ඒකයි. හොඳට මතක තියාගන්න තමන්ගේ බරට වඩා තමන්ගේ උසේ තරමට බරට වඩා 10%ක් බර වැඩි නම් 20%ක් බර වැඩි නම් 30%ක් බර වැඩි නම් අපිට සුගර් ඇතිවීමේ අවදානම කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානම අනිවාර්ය වැඩි. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒක හැමෝකම මම ඔයාලට කියන දේ තමයි ඔයාලගේ ඒජ් එකයි, height එකයි, weight එකයි, full blood count එකයි, job type එකයි කඩදාසියක ලියාගෙන ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න එපා. ඩයටිෂියන් කෙනෙක් ගාවට යන්න. ඒජ් එකයි, height එකයි, weight එකයි, full blood count එකයි, job type එකයි කඩදාසියක ලියාගෙන ඩයටිෂියන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාලා diet plan එකට යන්න. diet plan. ඉතින් ඔයාලා diet plan එකට යන්නේ නැහැ. එහෙනම් diet plan එකට ඒක කාලෙන් කාලට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. හැමදාම බෑනේ එක මට්ටමේ නේද? දැන් මම කියන්නේ මම දැන් පිටරට මම දැක්කත් පිටරට වල මං කියනවා ඔයාලා දියර කිරි බොන්නේ කියලා.
ඒ දියර කිරි අපේ රටේ ඒතර ඕගොල්ලෝ මිටි කිරි නැතුව දියර කිරි බොයි. නෑ ඒකත් මම කියලා දෙනවා. ඒකත් වරද්ද ගන්න ඕගොල්ලෝ. දැන් පිටරට ඇත්තටම දියර කිරි වල පාට තුනකින් තියෙනවා. ඒකෙන් සාමාන්‍ය අවුරුදු 40ක විතර වෙනකන් ඒගොල්ලෝ 30ක 35ක විතර වෙනකන් බොන්නේ ෆුල් ෆැට්. ඒක නිල් පාට කෑන් එකක් එනවා. ෆුල් ෆැට්. ඊට පස්සේ 40 ඉඳලා 60 55 විතරකන් දෙන්නේ සෙමි ස්කිම් මේකෙන් හාෆ් ෆැට් පොළ පාට පැක් එක එන්නේ. කිරි දියර කිරි ඈ. එතකොට වයස අවුරුදු 50 60 පැන්නාම මැරෙනකම්ම බොන්නේ සීරෝ ෆැට් රතු පාට සීරෝ ෆැට්. ඒ පිටර යුරෝප් රට ඉන්නව දන්නව නේද? අපේ රටේ මැරියන් කියලා හැමෝටම දෙන්නේ එක පාටනේ. තේරෙනවද? ඒකයි මං කියන්නේ ජීවිතේට වැලියේෂන් එකක් නැහැ. ජීවිතේට වටිනාකමක් නැහැ. ඉතින් ඒකයි මං දියර කිරි බොනවා නම් ඕගොල්ලෝ ඒක රත් කරලා යොදේ අයින් කරලා බොන්න. එහෙම නැතුව බොන්න යන්න එපා. දියර කිරි බොන්න කිරි අඩු කරගන්න. මොකද අද ඔයාලා දන්නේ නැහැ දැන් අද ඇත්තටම බයිපාස් කියලා හැමතැනම තියෙනවනේ. බයිපාස් කියන්නේ නිකන් අද පුදුම වැඩි ජේපී කමක් හම් වෙනවා වගේ. උණෙන් පිරිසාවක් වගේ. බයිපාස් කියලා. එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත් එකක් දැම්මා. ඒක ඇල බිස්නස් එකක් වගේ. ස්ට්‍රෙන්ත් අරන් ආපු මෙඩිකල් රෙප්ලා හොස්පිටල් වල ડોක්ටර්ස් ගා පොලිමේ ඉන්නවා. ලෙඩුන්ට වැඩි ඉන්නේ රෙප්ලා. තේනද? මේ මෙඩිකල් රෙප්ලා ස්ට්‍රෙන්ත් එක එක ගණන් වලට අරන් එනවනේ. එක එක ප්‍රයිසස් වලට අරන් ඇවිල්ලා ඒගොල්ලෝ බීෆ් කේස් එක තියාගෙන ඔය බලන හොස්පිටල් වල ડોක්ටර්ස් ගා පොලිමේ ඉන්නවා. අරන් ඉන්නවා. මේ ස්ට්‍රෙන්ත් අරන් ඇවිල්ලා. ඒකයි කියන්නේ ඒක නිකන් ඒ තරමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ડોක්ටර්ස්ලාත් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක හරි සුළු විදිහට ගණන් ගන්න. ස්ට්‍රෙන්ත් එකක් දාන එක, බයිපාස් එකක් කරන එක, එන්ජියෝග්‍රෑම් එකක් කරන එක, එක්සර්සයිස් CCG එකක් කරලා මේක පටලව ගන්නවා මොන හරි කළා රෝගියා. පටලව ගත්ත ගමන් අනිවාර්යයෙන්ම එයාට මොකක් හරි සල්ලි කර්මයකට ප්ලෑන් වෙනවා. ඉතින් ලක්ෂ ගණක් සල්ලි තියනවා කියලා වැඩේ සෙට් වුණොත් ඉතින් වැඩේ හරියනවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඒවෙන් බේරෙන්න ඕනේ. ඒක අනිත් එක කිව් එකේ කොච්චර ඉන්නවද ස්ට්‍රෙන්ත් දාන්න. ඒකයි ඒක නිසා මේ අපිට මට නම් ඒක පෞද්ගලික වශයෙන් මගේ මනසට දැනෙන්නේ මේක මේ දේ කියලා කිව්වට මට අපිට දැනෙන්නේ මට මගේ මතකයට දැනෙන්නේ මට තේරෙන විදිය කැල්සියම් තැම්පත් වෙනවා කියන එකයි මට හිතෙන්නේ. ඒක මට දැනෙන ටෙක්නික් එකකින් මම කියන්නේ කැල්සියම් තැම්පත් වෙනවා කියලා. ඒක නිසා අනවශ්‍ය ලෙස පිටිකිරීම බොන්න එපා කියන ওই හේතු උඩ. මොකද අපි ව්‍යායාම කරන්නේ නැහැනේ. ඒක නිසා ව්‍යායාම අඩු කරගත්තොත් එහෙම ප්‍රශ්න නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම බත් කන එක අඩු කරගන්න. වේල් දෙකක් කෑම කන්න. උදේටයි දවල්ටයි රජෙක් වගේ කන්න. ඒ කෑම එකේ 70%ක් මේදේ සහ ප්‍රෝටීන් කන්න. ඒ කියන්නේ කොළපාට එළවලු පළතුරු පලා වර්ග ඒව කන්න. කොළපාට එළවලු පළතුරු පලා වර්ග ෆාම් බිත්තර. දැන් ෆාම් බිත්තර පව සිද්ධ වෙන්නේ නැහැ. දැන් මගේ ගාටව එක්තරා මේ රූපරාජිනී තරඟට යන එකේ යාට කිව්වා යාට මට කිව්වා සර් මට කිලෝ 8ක් බර අඩු කරගන්න ඕනේ. මාර වැඩි කොහොමද කරන්නේ කියලා. මෙච්චර පොඩි කාලේ තියෙන ඉගොල්ල. මං ගෝ ඔයා peer කන්න කියලා. ඔයා peer කිලෝ peer කන්න කියලා. බලන් ඉද්දි අඩු වුණා. peer කියන හොඳ බරයිනේ. peer sugar එහෙම වලට එම හරි sugar එහෙම ඇති වෙන්නේ නැහැ. peer කනවා නම්. බරයිනේ හොඳට weight එකේ අල්ලලා හිටිනවා. මම කියන්නේ ඔයාලා හොඳට බත් කන එක අඩු කරන්න. බත් පාන් පිටි ආප්ප ඉන්දියාප්ප තෝසේ පිට්ටු කුරක්කම් ඒ කුරක්කම් හරි කමන ඒවා ෂෝටි ස්ටූම් පාන් බනිස් පාන් ඔය අමතර කෑම තියෙනවා ඒ සම්පූර්ණයෙන් අනවත් කන්න. දවසට වේල් දෙකක් යෝදෙක් වගේ හොඳට කන්න. ඒ කන කෑම එකේ බත් කන්න සුද්දෙක් වගේ. කොළපාට එළවලු පළතුරු පලා වර්ග ෆාම් බිත්තර ඒ වගේ දේවල් වැඩිපුර කන්න. කොළපාට එළවලු පළතුරු පලා වර්ග ඒ වගේ දේවල් ෆාම් බිත්තර පව සිද්ධ වෙන්නේ නැහැ. ඒක කන්න ඔයාලා නිරෝගී වෙන්න එපා. ඒක ජීවයක් නෑනේ. ගෝවා ගෙඩියක් කන්න. ගෙඩියක් යවත් මුකුත් වෙන්නේ නැහැ. ඒවා වැඩිපුර කන්න. කාබෝහයිඩ්‍රේට් 130ක් කන්න. එහෙම කන්න. එතකොට ඔයාලා එහෙම කන්න කිරිපිටි බොන එක නවත්තන්න. ඔයාලට වරද තියෙන්නේ මොකක්ද දන්නවද? මේ සැරින් සැරේ කන්න එපා. එයා තරහ වෙයි. අනේ අපේ පුතා ඉතුරු කරපු ටික බින් එකට දායි අපරාධේ පව්. මේ කෑම විසිකන්න හොඳ නැහැ. ඕවා අපි වදාගත්තු වචන සෙට් එකක් තියෙනවනේ. තේරෙනවද? අපි හදාගත්ත වචන සෙට් එකක් තියෙනවා. මේ පුතා ඉතුරු කරපු අපරාධේ නාස්ති කරන්න හොඳ නැහැ. එහෙම එපා. ඒක සතෙකුට දාන්න. ඒක සතෙකුට දාන්න අනිවාර්යෙන්. ඒක කන්න එපා. ඒකයි මං කියන්නේ. එහෙම කන්න එපා. දැන් බලන්න ඔයාලා මෙහෙම හිතන්නකො කැලේ ඉන්න සත්තු බල්ලා පූසා එළුව හරක කුකුලා ඉස්සර හිටියේ කැලේ. කොහොම ඒ කාලේ ඒ එළුව හරක කුකුලා බල්ලා පූසා ඒගොල්ලෝ හිටියේ කැලේනේ. හරිද? ඒගොල්ලන්ට ඔයාලා දැකලා heart attack ඇදිලා තියෙනවා. gastritis හැදිලා තියෙනවා. දත කැකුම හැදිච්ච බල්ලෙක්. හරිද? ඒ වගේ ප්‍රෙෂර් හැදිච්ච පූසෙක් දැකලා තියෙනවා. සීනි හැදිච්ච පූසෙක් හැදිලා දැකලා තියෙනව නෑනේ. ඒක හේතුව ඒගොල්ලෝ කන්නේ ඒගොල්ලෝ ව්‍යායාම කරනවා ස්වභාවික ආහාර කන්නේ. කොළපාට එළවලු පළතුරු පලා වර්ග කුඩා මල ඒ වගේ දේවල්. මෙහෙමනේ දැන් ඇත්ත කතාව ඉස්සර මිනිස්සු ලෙඩ නැති උනේ මොකක්ද දන්නවද? දැන් මෙහෙම හිතන්නකො දැන් ඔයා මහරගමින් එළියට යනවා කියන්නකො. උදේට ඔයාලා දැන් ගල් ගුහාවල ජීවත් වෙන්නේ. පර්මනන්ට් ගල් ගුහාවකුත් නෑ ඔයගලන්ට. අද මේ ගල් ගුහාව ඊට තව ගල් ගුහාව.
තේරෙනවද? එහෙම යන. ඒතර ඕගොල්ලෝ යනවා ගල් ගුහාවෙන් ගල් ගුහාවට. එහෙම පර්මනන්ට් එකක් නැහැ නේ. අදනේ මේ වෙනස තියෙන්නේ. ඒතර අපි යනවා. අපි එහෙම එළියට ගිහිල්ලා අපි මහරගමේ පිට වුණාම අපිට හම්බෙන්නේ පානදුරේ කළුතර පැත්තේ තමයි අපිට මුවෙක් එලා ගන්න හම්බෙන්නේ. ඒක කොච්චර දුර පයින් ගිහිලාද බලන්න. ඒ අතර වාරේ කවුරු හරි කතා කරලා මේ ඔයා බර්ත්ඩේ එකට අද ගේන්න ඕනේ මේ gift එකක්. අනේ රැට එන්න පහට කලින් මේ බර්ත්ඩේ එකට යන්න තියෙනවා. අනේ මේ පුතාට ඉස්කෝලේ යන්න මෙන්න මේ බඩු ටිකක් ගේන්නකෝ ඒ ටික ගේන්න. ඒ වගේ කෝල්ස් එන්නේ නැහැ නේ ඕගලන්ට. ඕගලන්ට එන්නේ ඕගලන්ට ෆිසිකලිද මෙන්ටලිද ටයර්ඩ් වෙන්නේ කියලා බලන්න මේ වෙලාවට. ඕගලන්ට එන්නේ මෙහෙම මැසේජ් එක. මොකද්ද? ඔන්න මුවෙක් පැන්න, ඔන්න කොටියෙක් පැන්න, ඔන්න වලහෙක් ආවා. ඉතින් ඒකට ඕගොල්ලෝ දුවනවා. දුවහම ඔයගොල්ලෝ ඒකේ निराහාරව දුවනවා. ඒතර ඔයගොල්ලෝ ව්‍යායාමයක් නේ කරන්නේ. ඒතර ඔයගොල්ලෝ බඩගින්නේ තමයි ඇවිදින්නේ. ඒතර ව්‍යායාමයේ ඇවිදිනවා බඩගින්න ඉන්නවා. ඒතර ඔයගොල්ලෝ බඩගින්නෙන් එක ඔයගලන් කියන්නේ බඩගින්න එක හොඳ ප්‍රතිකාරයක් නෑ රෝග වලට. තේරෙනවද? ඔය ඩයට් ඒතර ඔයාට ඩයට් එක ඔටෝ හම්බෙලා. ඇයි ඔයා මහරගමින් පිට වෙන්නේ? මුවා හෝ ගෝණ හෝ ඔයගලන්ට හම්බෙන්නේ කොයිද? පානදුරේ කළුතරදී. තේරෙනවද? ඉතින් එහෙම තමයි හම්බෙන්නේ. එතකොට ඕගොල්ලෝ නිකන් ව්‍යායාම හම්බෙලා. ඒතකොට මෙන්ටලි ඕගොල්ලෝ ටයර්ඩ් වෙලා නැහැ නේ. කාගේ කෝල් දීලා ඕගොල්ලෝ ටෙන්ෂන් දීලා නැහැ. අද එහෙම නැහැ. තේරෙනවද? එතකොට එහෙමනේ අපි අද එහෙමනේ අද පර්චේස් 6ක 7ක ගේක අපි කොටු වෙලා අර සුපිරි සමහර අය පොත්ත ගහලා බත් එකක් කනවා දැක්කම බයි තන බත් එක කන විදියට. ඊට පස්සේ ඒ ටික ඡය වෙන්නේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් වුණත් බලන්න වාහනයක් පදවන කෙනෙක් වුණත් වාහනයක් ඩ්‍රයිවර් කෙනෙක් වුණත් ඒ වාහනේ පදවන වෙහසක් නැහැනේ. වෙහස නැහැ වාඩිලා ඉන්නේ. අරක කාපු ගමන් කලකොල ලෙඩම තමයි. මම කියන්නේ අපේ ඇත්තරම රයිස් කුකර් එකේ අපේ අඬු කෝප්පයක් ගැට ගහලා තියෙන මම හැමදාම කියනවනේ. අඬු කෝප්පයක් ගැට ගහලා තියෙන්නේ. අඬු කෝප්පෙන් එකයි අපි බත් බෙදන්නේ. අඬු කෝප්පෙන් එකයි බෙදන්නේ. අනිත් ඒවා තමයි වැඩිපුර කන්නේ. මොනවද කන්නේ? ප්‍රෝටීන්. කොළපාට එළවලු පළතුරු පලා වර්ග ඒ වගේ දේවල් තමයි අපේ දරුවුණත් එහෙමයි. දැන් මගේ ඇත්තම කියන මගේ දරුවෝ පුතා වෛද්‍යවරයෙක් කෙනා එක වේලයි කන්නේ. ඇහුවොත් කියන්නේ ආපෝ වෛද්‍යවරයෙක් ලෙඩ හදාගත්තොත් අපි කාගාවටද යන්නේ? නේද? වෛද්‍යවරයෙක් ලෙඩ හදාගත්තොත් කාගාවටද යන්නේ කියනකො? එක වේලයි කන්නේ. තේරෙනවද? එයා එක වේලයි කන්නේ. අනිත් දෙන්න කන්නේ වේල් දෙකයි. දෙකයි කියන්නේ මමත් වේල් දෙකයි. ඒකයි තියෙන්නේ. උගක් කාන්තාව හිතන දෙයක් තමයි ડોක්ටර්ස් ගාව ගියාම කියන දෙයට අපෝ මං ගෙදර ගොඩක් වැඩ කරනවා ડોක්ටර් මම ව්‍යායාම මම ගෙදර ලොකු ව්‍යායාම කරනවානේ අහන්න ડોක්ටර් ගාව කියනවනේ මං ගොඩක් ව්‍යායාම කරනවා මං ගෙදර වැඩ කරනවා එහෙම කියන ඊට පස්සේ ડોක්ටර් අහනවා මොකද්ද කරන ව්‍යායාම කියලා මං ගෙදර වැඩ අන්න එතන තමයි අපේ කාන්තාවට වරදින තැන ගෙදර ඔය කරන දේවල් වලින් ඔක ව්‍යායාමයක් වෙන්නේ නැහැ ගෙදර යාලා කරන ඔය සරල වැඩ ටික පඩිපෙළ නගිනවා බහිනවා රෙදි වේලන්න දානවා රෙදි අයන් කරනවා මේක එහෙම ව්‍යායාමයක් වෙන්නේ නැහැ. අද කාන්තාව වරද්දගෙන ඉන්නේ ඒකයි. මොකද ඒගොල්ලන්ගේ මතයක් තියෙනවානේ. උදේ කිරිත එක නැතුව බෑ. මම ගෙදර මට හොඳටම ව්‍යායාම තියෙනවා. ඒක මට හොඳට ප්‍රමාණවත්. ඒක එහෙම නෑ. ව්‍යායාම කරනවා නම් අනිවාර්යයෙන්ම එළියේ කරන්න ඕනේ. අනිවාර්ය එළියේ කරන්න. ගෙදර කරන්න බෑ. ඒකයි යථාර්ථය. ඒක නිසා එළියේ කරන්න කියන්නේ අර එළියට බහැලා ඇවිදලා ඒ ව්‍යායාම කරන්න ඕනේ. නැත්තම් ඒක සාර්ථක කරගන්න බෑ. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි නිරෝගී වීම සම්බන්ධයෙන් කටුතු මෙහෙමයි දැන් උග දෙනෙක් කියනවා අපිට එහෙම බඩගින්න බෑ. දවල්ටයි උදේටයි කන්න. රැට කන්න එපා. රෑ වේල මිස් කරන්න. රැට ඕනනම් කිලෝ peer ගෙඩියක් කන්න. අලිගැට peer ගෙඩියක් කන්න. නමිනම් කන්න. ඉදිච්ච වෙරළු කන්න. ඇම්බරෙල්ල කන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් පුළුවන් නම් රෑ වේල තනිකර නවත්තන්න. වතුර උපරිම බොන්න. මේක හිතන්නකෝ දැන් ඔය සුගර් ඇති වුණාට පස්සේ සාමාන්‍ය සීනි ඇති වෙච්ච කෙනෙකුට සීනි වලට බේත් බීගෙන යනකොට 140ක් විතර ප්‍රමාණයකට වකුගඩු ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය තියෙනවමයි. ඒක මම ඉරහඳ වගේ විශ්වාසයි. සුගර් වලට බේත් බිව්වම මේක වෙන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. හැම බේත් එකම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන ඕගොල්ලෝ ගහලා බලන්න බොරු කියනවද කියලා. සීනි වලට බේත් බීලා ගියාට පස්සේ සාමාන්‍ය 140කට විතර වකුගඩු සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය තියෙනවා. 120කට 25 අතර ප්‍රමාණයට ඇඟිලි සහ අවයව ඉවත් කිරීමේ සම්භාවිතාවය තියෙනවා සුගර් වලට බෙහෙත් බොන එක. පැහැදිලිද? ඒතොර අපිට බෙහෙත් බොන එක නවත්තන්න කියන්න බෑනේ. නවත්තන්න පුළුවන් ටෙක්නික් එකක් තියෙනවා. මොකද්ද? ඔය කොළපාට එළවලු පළතුරු පලා වර්ග කුඩාම සාමාන්‍යයෙන් පව්පින් බැලුවොත් කුඩා මාළු කන්න හොඳ නැහැ කියලා කියන්නේ. නමුත් ඒක බලන්න නැත්තම් කුඩා මාළු කන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. මම කියන්නේ ඒක කන්න කියලා. ඒතොර මට පව් සිද්ධ වෙනවනේ. මම කියන්නේ ෆාම් බිත්තර කන්න. ගෝවා ගෙඩියක් කෑවත් මුකුත් වෙන්නේ නැහැ. කංකුම් කොච්චර කෑවත් මුකුත් වෙන්නේ නැහැ. ඒවා කන්න ප්‍රෝටීන් කන්න. එළවලු පළු සමබර ආහාරයක් ගන්න බත් අඩු කරන්න. දැන් මේක අපිට හුඟක් අය කියනවා අයියෝ මේ මොකටද බඩගින්නලා දුක් වෙදින්නේ අපි කාලා මැරෙනවා කියලා.
කාලා මැරෙනවා කියන බලන්නකො වකුගඩු සම්බන්ධ පීඩාවක් වෙච්ච අය කොච්චර දුක්ඛිතවද කියලා. වකුගඩු බද්ද කෙනෙම කිව් එක කොච්චර තියෙනවද කියලා බලන්න ඔයාලා හොස්පිටල් එකට කතා කරලා අහන්න නිකමට අහන්න. ඒකත් සල්ලි කන් විතරක් කරන්න පුළුවන්. ඒක ඒවත් පැකේජ් තියෙනවා. ඔය ලංකාවේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් වල වකුගඩු බද්දකින් පැකේජ් තියෙන්නේ. අර මැරුණාම වල්ලන්නත් පැකේජ් තියෙනවා නේද? ඒ වගේ මේකත් තියෙන පැකේජ් එක වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම ටෙස්ට් කරලා ඒ බ්ලඩ් එකට ගැලපෙන වකුගඩු දෙන්න තියෙන අය රෙඩි කරලා ඔක්කොම පැකේජ් එක හදලා ගාන හදලා ඔක්කොම තියෙන්නේ රෙඩි කරලා එයාගේ ටෙස්ට් ඔක්කොම අර වකුගඩු දෙන කෙනාගේ ඩෝනර්ගේ තුඟාක් තියෙනවනේ ටෙස්ට් කරන ටෙස්ට් වගේ ඔක්කොම රෙඩි කරන් රිටියන් ඉන්න හොස්පිටල් වල. අර සල්ලිකාරයෙකුට වකුගඩු ප්‍රශ්නයක් આવුත් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ ලක්ෂ 70ක් 80ක් විතර දෙනකොට එයාට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙන සංකූලතාවත් සෑහෙන තියෙනවා. මම කියන්නේ ඊට සල්ලි දුප්පතෙකුට වකුගඩු ඇදුනා කියන්නේ ඊට වඩා නිරේ උපදින එක. ඒ තමයි දුක් විඳිනවා. ඊට පස්සේ මාෆියා කල්ලි තියෙනවා ලංකා පුරා ඔයාලා බලන්න. මගේ පුතා මේ හදිසි අනුදුරකින් මොලේ මිය ගියා. එයාගේ වකුගඩු ගන්නකොට available මේ වෙලාවේ වකුගඩු සම්බන්ධ තියෙන කෙනෙක් කියනවා නම් මගේ පුතාගේ වකුගඩුව දෙන්න මම සූදානම් කියලා ඔය FB එකේ පෝස්ට් දාන්නේ මාෆියා කල්ලි ගොඩක් තියෙනවා. මාෆියා කල්ලි ගොඩක් තියෙනවා. මම දන්න කෙනෙකුට මගේ ගාව කේන්ද්‍ර බලන අපේ එක්තරා මහත්තයෙකුට එයා වකුගඩු සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා තිබුණා. ආරණ්‍ය සේනාසන ස්වාමින් වහන්සේ නමක් කියලා චීවරධාරියෙක් වැඩියා ගෙදරට හිතුවේ ආරණ්‍ය සේනාසනය කියලා. එතකොට කිව්වා මෙච්චර ගානකට මම සල්ලි නම් අල්ලන්නේ නැහැ අපේ මහත්තයා මම ආවේ මේක පිනක් කරගන්න. එහෙම කියලා කතා කරලා මේගොල්ලෝ අන්දලා අවසානිකව මගේ කමක් නැහැ ඔබතුමාට මෙහෙම දෙයක් කරන්න. මගේ මේ කුටිය හදාගන්න. මේ කුටියට මෙච්චර ගාණක් යනවා කියලා. එහෙනම් මේ පාත්‍රයට දාන්න මේ මුදල මං ආයේ එහෙනම් එන්නම්. පරීක්ෂණ ටික ඔක්කොම ලෑස්ති කරගන්න මං එන්නම් කියලා එහෙම කියලා ඉතින් අර පාත්‍රයට දාලා සුදුරෙත් දෙන්න දාලා වහලා වැන්දා. ලක්ෂ ගාණක් ලක්ෂ 3-4ක්ද කොහෙද. එතනින් හරිය ආමුදුරු ආපහු ගියාමයි ආරණ්‍ය එක තාම ආයි මිසින්. ආයි තව කෙනෙක් ඕ වගේම ටෙස්ට් කරලා ඔක්කොම කරලා ටෙස්ට් වලටත් වීදම් කරලා හොස්පිටල් එකට ගිහිල්ලා තියටර් එකේදී කිව්වා ඉතුරු බැලන්ස් එක දෙන්න කියලා අපේ නෝන ඇවිල්ලා ඉන්නෝගේ. තියටර් එකේදී ඉතුරු බැලන්ස් එක දුන්නාට පස්සේ අර මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගහපු වෙලාව එකපාරට මට වොෂ්රූම් යන්න ඕන කියලා තියටරෙන් බලන් ගිහිල්ලා වොෂ්රූම් එකෙන් කැරීම පැනලා ගියා. මේ වගේ ඉන්නවා මාෆියා කල්ලි ලංකා පුරාම. අපි දන්නවා. එතනිනුත් වද වේදා විඳිනවා. ඊළඟට ඩයලයිස් කරන්න ගියාම අර බලනහරේ සම්බන්ධ කරෝලා ඒකට පුදුම වේදනාවක් දෙන්නේ. එතනින් රෙඩි කර ගන්නවනේ මේ බලනහරේ එහා මෙහා කළා ඔය නහරයක් එහා මෙහා කළා හදා ගන්නවනේ ඩයලයිස් කරන්න. ඒ කොච්චර දුක් විඳිනවද? ඊට වැඩි වේලක් බඩගින්න එක සැප නැද්ද කියන්නකො මට? බත් කන්න එක නවත්තන එක සැප නැද්ද? ඒකම මේ ටෙස්ට් එක හරියට මේ දේවල් ප්ලෑන් කරගත්තොත් සුගර් වලට තියෙන බෙහෙත් ඊටාම ඩෝස් එක ඊටාම අඩු කරලා නැතිම කළා දාන්න පුළුවන්. අනිවාර්යයෙන්. නැතිම කරන්න පුළුවන්. එක්තරා මගේ හිතවතෙක් හිටියා එයා මැලේසියාව ගියා. මැලේසියාව ගිහිල්ලා එනකොට එයා සැනින් සැරේ මුත්‍රා කරන්න ගත්තා. ඒ කියන්නේ සැනින් සැරේ ගමන් බිමන වාහනේ නවත්තන මුත්‍රා කරනවා. යූරින් පාස් වල පාර පුරා. ඒ වගේම රැට නිදාගත්තාම වරින් වර වොෂ්රූම් යන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයාට මේ පණිවිඩය ලැබිලා හිතවතෙක් කියලා මෙයා ටෙස්ට් එක කරා පස්සේ ડોක්ටර් කිව්වා ආයාට මෙහෙම සුගර් ඇවිල්ලා කිව්වා මෙයා කම්පා වුණා. පොතක් අරන් එන්න කිව්වා. දැන් ඉතින් දිගටම බෙහෙත් බොන්න වෙනවා කිව්වා. ඔයාට සුගර් මෙහෙම 400 ගන්නට ඔයා කොම එකට එනවා. වහම ඇඩ්මිට් වෙන්න කිව්වා. තද බෙහෙතක් දුන්නා සිතාද මොනවද කියලා සිතා කියලා බෙහෙත් වගේ දුන්නා. ඊට පස්සේ ඔම්මම කළා සුගර් යන්තම් අඩු කළා. ඊට පස්සේ මෙයාට හොඳ වෛද්‍යවරයෙක් හම්බුණා. ඒ වෛද්‍යවරයා ගාවට මෙයා ගියා. ඒ තමයි ප්‍රසාද් කටුලන්ද කියලා දක්ෂ වෛද්‍යවරයෙක්. ලංකාවේ මම හිතන්නේ බ්‍රෑන්ඩඩ් එකක් හොඳ දක්ෂ කෙනෙක්. එයා ගාවට ගියා. මෙයා ගියාට පස්සේ මෙයාගේ අර මාස 3කට සැරයක් බලන එකේ තිබුණේ 13.9%. මාස 3කට බලන. ඒක උඩරිම වැඩි. සුගර් ලෙවල් එක 13.9. ඊට මෙයාට කියලා දුන්නා. ඉතින් ඒ ડોක්ටර් ගාවට මිනිස්සු යන්න කැමති නැහැ නේ. ඔය සමහර අය ඔය ඒ පාවිච්චි වෙනවා ලියන්න කියනවා. ලියන ඒවාට අකමැති. ඒක ලියන එක මොකද්ද? වකුගඩු කියලා විඳින දුකට වැඩිය. ඊට පස්සේ එයා මාස 3-4ක් නේ ඔය එතුමා ලියන්න කියන්නේ. කොහමද මෙයා මේ කියන විදිහට ලියලියා කන බොන ඒවා ලියන්න කියලා නේ කියන්නේ. ඒකයි කියලා දුන්නා. ඒකෙදි කියලා දුන්නා පස්සේ මෙයා කරපුවට ගෙදර ඇවිල්ලා සුගර් තියෙන නිසා හොඳට කොල කැඳ බිව්වා. කුරක්කන් කෑවා. කුරක්කන් පිටි වලින් හදපු කෑම් බීම කෑවා. ඉතින් ડોක්ටර් ඔළුව යට තියාගත්තා. එහෙම කෑවත් ඒවත් බර වැඩි වෙනවා. ඒකත් සුගර් වෙනවා. ඒව නෙමෙයි කන්ට ඕනේ. ඊට පස්සේ මෙයාට මොලේ පෑදුනා. ඔන්න ડોක්ටර් කිව්වා මෙන්න මෙහෙමයි කියලා. ඉතින් අවබෝධය තේරුම් අරගෙන ඊට පස්සේ මෙයා ප්‍රෝටීන් කන්න පටන් ගත්තා. ප්‍රෝටීන් වලට ඊට කොළපාට එළවලු පළතුරු පලා වර්ගක කන්න පටන් ගත්තා. ලස්සන වේල් දෙකක් කෑවා. ඊළඟ වේල නැවැත්තුවා. හැමතිස්සෙම කන ප්‍රමාණය අඩු කළා. දැන් හුඟක් ඔය සුගර් වලට බෙහෙත් කරන අය අහන්නේ ඔයා කොච්චර කෑවද කියලා. මීකිරි කන මේ සැන්දි කීයක් කෑවද? බත් කෑවද? බත් මේ සැන්දි කොච්චරද? එහෙම අහන්නේ.
පාම් පෙති කීයද? ඉන්දියාප කීයද? ඉන්දියාප 5යි කන්න හොඳ. ඉන්දියාප කොහොමත් හොඳ නෑ ස්ට්‍රීම් කළා. ඒකයි. ඉතින් ඊට පස්සේ මෙයා ඔහොම කියන විදිහට පිළිවෙලා බස්ස ගත්තා. බස්ස ගත්තට පස්සේ ඊට පස්සේ මෙයා අර 13.9 කියන එක මාස් 3ට සැරයක් බලන එක 3.9ට බැස්සුවා. ඩොක්ටර් කියනවා මෙයාට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක පික්චර් එකක් ගාලා මං Facebook එකට දාන්න ඕනේ කියලා. ඩොක්ටර් කියනවා. ඔයාගේ පින්තූරයක් ගාලා FB එකට දාන්න වටන මෙන්න මේ 13.9 3.9ට වගේ නාව. මොකද්ද ඒ? අමුතු මැජික් එකක්ද? හැකියාව. ටිකක් දුක් විඳා. ඉතින් දුක් විඳා කියන්නේ මොකද්ද? දවසකට වේල් දෙකක් කෑවා. අතරමඟ බඩගිනුනම් peer ගෙඩියක් කන්න පුළුවන්. ඇඹරලා ගෙඩියක් කපන් කන්න පුළුවන්. නමිනම් කන්න පුළුවන්. ඉදිච්ච වෙරළු කන්න පුළුවන් බඩගිනුනහම. වෙරළු ටිකක් කන්න පුළුවන්. ඒව කන්නකො peer ගෙඩියක් කනවා කියන හොඳ වටිනවනේ. වතුර බොන්න පුළුවන්. ඉතින් කොළපාට එළවලු පරතුරු පලා වර්ග ඒ දේවල් උඩරිම කන්න. පිටි කන එක අඩු කරගන්න. 130ක් කන්න පිටි. පාන් කනවා නම් පිටි දෙකකට වැඩි කන්න එපා. ඉන්දියාව 5කට වැඩි කන්න එපා. අනිත් දේවල් වැඩි කන්න සුද්දෙක් වගේ. එතකොට නිරෝගී වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ විදිහට වැඩ කටයුතු කරගත්තොත් ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න මම මේ ගොඩාක් මේ කියන්නේ මම පෞද්ගලික දවසවල මලගෙවල් වල ගියා. මේ මලගෙවල් වල ගොඩාක් මලගෙවල් මං ගියා මං දැක්පු දෙයක් තමයි නිරපරාදී අර නොතේරුම් කමින් මේ මරණයටපත් වෙලා. ඒ කියන්නේ බත්ම කාලා. බත්ම කාලා, පාම්ම කාලා. බත්ම කාලා පාම්ම කාලා. එහෙම ඕනේ නෑනේ. තේරෙනවද? එහෙම අවශ්‍ය නැහැ. ඉතින් අපිට වෙන දේවල් කන්න පුළුවන්. ඒක නිසා අපි මේ විදිහට වැඩි කර දැන් ඕනම ડોක්ටර් කෙනෙක් දන්නවා ඇත්තටම දන්නවා all english medicine මොනවාද? poison කියන. all english medicine poison. අනිවාර්යයෙන්. ඒක ඒවා ඇයිලා ගහක කොළ මුල් පොතු ගෙඩි වලින් ගන්නව නෙමෙයි. ගහක කොළ මුල් පොතු ගෙඩි වලින් ගන්නව නෙමෙයි. මේවා ඉතින් කිමිකල් රසායනික දේවල් නේ. තේරෙනවද? ඒකයි මං කියන්නේ. ඉතින් මේක සරලයිනේ. අපිට පුළුවන් නම් කොළපාට එළවලු පළතුරු පලාවර මිනිස්සුන්ට වැරදිච්ච තැන තමයි සුගර් තියෙනවනේ හැමෝම බලන්නේ. අර කුරක්කම් පිටි කුරක්කම් පාන් පරලු පාන් කව්පි ඒ වගේ පැත්තකට යොමු වෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේද? මනුස්සයර ඒක තේරෙන අඩුයි. ඒකට නෙමෙයි යන්න ඕනේ. යන්න ඕනේ කොළපාට එළවලු පළතුරු පලා වර්ග කුඩාමා ඒ වගේ. කොළපාට එළවලු පළතුරු පලා වර්ග කුඩාමාළු ෆාම් විතර ඒ වගේ ඒ සයිඩ් එකට යන්න ඕනේ. ඒ පැත්තටයි යන්න ඕනේ. අර පැත්ත නෙමෙයි. ඒකයි මං කියන්නේ. දැන් කොළ කැඳේ කිව්වොත් බත් ටික තමයි අසුබ. හොඳ නැත්තේ. ඒක ප්‍රෝටීන් තමයි කන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. හැමෝම කියන්නේ මං කුරක්කන් කෑව කුරක්කන් රොටියක් කෑව. ඒගොල්ලෝ හිතන්නේ කුරක්කන් ඉදියාපක වැඩේ හරි කියලා. නෑ ඒකත් ග්ලූකෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් බවට පත් වීම වේගය අඩුකම විතරයි තියෙන්නේ. ඒකයි. ඊළඟ එක තමයි අපි මේ කියන ටෙක්නික දැන් ඇත්තටම මේවා කියලා දෙන මිනිස්සු සාමාන්‍ය දුප්පත් වෙනවා. තේරෙනවද? කියලා නොදෙන අය පොහොසත් වෙනවා. දැන් කියලා දෙන්නේ නැහනේ ડોක්ටර්ස්ලා හුඟක් අය ડોක්ටර්ස්ලා නරකයි කියනව නෙවෙයි. ડોක්ටර්ස්ලා මේක කියලා දුන්නොත් ඒගොල්ලෝ දුප්පත් වෙනවා. ඒ බෙහෙත් විකිනේ නැහනේ. බෙහෙත් බොන්න ඕනේ නැහැ. මේ ටෙක්නික අනුගමන සීනි බහිනවා. ඉතින් සුගර් තියෙන කෙනෙක් අනිවාර්යෙන් අර පොඩි මැෂින් එකක් ගෙදර තියාගෙන බලන්න ඕනේ. අමාරු වැඩක් නෙමෙයිනේ. පොඩි කෑල්ලක් දාලා ඉතින් සතියේ දවස් දෙකක් බලන්න ඕනේ. මොකද දන්නවද දැන් අපි මේ කියන ටෙක්නික් එක අනුගමන කළ වේල් දෙකක් කාලා කිරිපිටි නවත්තලා පැණි රහ සීනි හකුරු කෑල්ලක්වත් බිස්කට් එකක්වත් කන්න නැතුව ඉඳලා කොළපාට එළවලු පළතුරු පලා වර්ග කුඩා මාළු ෆාම් බිත්තර මේවා කාලා මීකිරි පොල් සම්බල් ඒ වගේ දේවල් කාලා ඉවරලා ඒවා කාලා වේල් දෙකක් රජෙක් වගේ කාලා හොඳද කාබෝහයිඩ්‍රේට් 130ක් කාලා ඒ කියන්නේ පාන් අරමුණ 130 කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් කාලා ඊට ඕගොල්ලෝ සීනි බස්ස ගන්නවා ඒ බස්ස ගත්තාම ඊට පස්සේ ඕගොල්ලෝ උඩින් බෙහෙතුත් දානවා සිටා වගේ විවිධ බෙහෙතුත් දානවා ඒ දව ආයි අඩු වෙනවා එතකොට තමයි කොහොම එකට එනවා එතකොට සුගර් ඕනටි බහිනවා එතකොට ඕගොල්ලන්ට මේක බැලන්ස් කරගෙන තේරෙන්නේ නැහනේ අන්න ඒ හින්දා තමයි පොඩි මැෂින් එකක් තියාගන්න ඕනේ. මැෂින් එක තියාගෙන සීනි අඩු මට්ටමට එනවා නම් ඒ අඩුනේ ඔයාලගේ පාවිච්චිය නිසා. අන්න ඒක කඩදාසියක ලියාගෙන ගිහලා ડોක්ටර් පෙන්නලා ඒට සාපේක්ෂව බොන බෙහෙත් එකේ ඩෝස් එක සහ මිලිග්‍රෑම් ගන්න අඩු කරගන්නවා. දැන් පැහැදිලිද? ඒක මම මේ ගොඩාක් මේ කතා කරන්න උනේ ඔන්න ඔය නිසා ඇඟිලි කපනවා, අත් කපනවා. ඊළඟ සුගර් තියෙන කෙනෙකුට ඔහොම තිබ්බහම කකුල් ඉදි වෙනවා. ඒ කකුලේ පොඩි තුවාලයක් આવත් ඒකෙන් විස බීජ ගන්න බඩු බනිස්සෙයි. අපි කියන බඩු බනිස්සන කියන්නේ දන්න කෙනෙකුට මේ දන්න කෙනෙක් කියන්නේ මම කේන්ද්‍ර බාන අපු මහත්තයෙක් හිටිය මම එයාට අනන්ත කිව්වා. එයා අලුත් සපත්තු වල අලුත් මේස් දෙකක් ගෙනවා. ඒ මේස් දෙකේ ඇතුලේ අර ස්ටේප්ලර් කට්ටක් තියෙනවනේ. ස්ටේප්ලර් කට්ට ගලවලා අයින් කරේ නැතුව එහෙම තීදි දාලා. ඒ කට්ට ඇනිලා එතන තුවාල වෙලා. එතනින් විස බීජ ගිහිල්ලා කකුල් දෙක බෙර කොටයක් වගේ ඉදිමුණා. ඒකෙන් තමයි ජීවිතක්ෂයටපත් උනේ. අද නෑ තරුණ මිනිස්සේ අපරාධයි. සුගර් තියෙන එක රිස්ක් එක වැඩිනේ. අතපය හානි වෙන්න තියෙන බලය වැඩි.
අපි ඒක ඇත්තටම සුගර් බස්ස කියලා ලස්සන ජීවත් වෙන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒකයි. දැන් ওই සුගර් ડોක්ටර් මුගක් ડોක්ටර්ස් ගාවට ගියම් පරම්පරාවෙන් ආවද? අහඹු ලෙස ආවද? අපරීක්ෂාකාරී ආහාර රටාවෙන් ආවද කියලා ඒක කැටගරි වෙන් කර ගන්නවා. වෙන් කරගෙන තමයි හරියට ප්‍රතිකර්ම කරන්නේ. සමහර එහෙම නැහැ පොදුවේ දීලා දානවා. ඕන දෙයක් කන්න ඇරලා බෙහෙත්ම දෙනවා. ඒක සිස්ටම් එක හොඳ නැහැ. අද මං දන්න තරමින් නම් අපේ රටේ ඉන්න සුගර් වලට බෙහෙත් බොන අයගෙන් 90%ක් බෙහෙත් නවත්තන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන්. මේක වැඩ පිළිවෙලක්. අපි තරුණ අය දැන්ට ඉන්න මේ තරුණ ජනතාව වුණත් මං කියන්නේ ඇත්තටම දැම්මතිය ඕගොල්ලෝ වැඩි පටන් ගන්න. වේල් දෙකක් ගන්න රෑ වේල බිස් කරන්න. කොළපාට එළුළු පළතුරු පලාවරක් ගන්න බයිසිකලයක් පදින්න. ලොකු වත්තක කුඩා ගයක් හදාගන්න. ලොකු වත්තක කුඩා ගයක්. එහෙමනේ. ඉස්සර තිබුණේ එහෙමනේ. ලොකු වත්ත කුඩා ගයක්. ඉතින් වත්තේ ඇවිදමින් වගාවල් සාත්තු වල ඒ විදිහේ වැට කියලා අනුගම බයිසිකලයක් අනිවාර්යෙන් ගන්න පුස් බයික් එකක්. මම හැමදාම බයිසිකල් පදිනවා. පුස් බයික් එකක් තියෙනවා මට. අනිවාර්යෙන් උදේට ගියේ නැත්තම් ඒක නිකන් අසනීපයක් වගේ. ඇඟට ඕනෙමයි. පැයක් විතර වදින්න ඕනේ. හරි සනීපයි හොඳයිනේ. ඉතින් ඒ කූඩයක් තියෙන එක මොන හරි ඔය අවශ්‍ය දෙයක් දාගෙන එනවා. ගෙදරට ගේන ඕන දෙයක්. පුස් බයිසිකලයක් අනිවාර්යෙන් ගන්න මොන බෙන්ස් එකක් තිබ්බත් කමක් නැහැ ඕගොල්ලන්ට. අනිවාර්යෙන් පුස් බයිසිකලයක් ගන්න. ඒ පුස් බයිසිකල අපේ ගේ ඉස්සර තිබුණමනේ. කවද නොතිබුණේ මන්ද අපේ ගේ කරන හැමදාම පුස් බයික් එකක් තිබ්බා. ඒකයි තියෙන්නේ. අපේ තාත්තා මැරෙනකම්ම කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සුගර් තිබුණේම නැහැ. අපේ තාත්තා මිය යනකම් තිබුණේ නැහැ. ප්‍රෙෂර් නම් අන්තිම හරිය ආවා වෙන්න පුළුවන්. මට යන්තම් මතකයි. කොලෙස්ටරෝල් සුගර් තිබුණේම නැහැ. ෆැටි ලිවර් නාමයක් නැහැ. කවදාවත් තිබුණේ නැහැ. ඒකයි කියන්නේ. බයිසිකලයක් ගේකට ඕනේ. බයිසිකලයක් පදින්න පුරුදු වෙන්න. අපි අය බයිසිකල විකුණනවානේ. බයිසිකල විකුණලා යන්නේ අපි වෙන වාහනේ. බයිසිකලයක් පදින්න. ගෙදර තියාගන්න. පොඩි ගමන් ඒකෙන් යන්න. එතකොට වටිනවා. එතකොට ඒක ව්‍යායාමයක් නේ. ඒක ලොකු ශක්ති බයිසිකල් පදිනවා කියන්නේ ගොඩක් වටිනවා. ඒක අනිවාර්යෙන් ගන්න. බෙහෙත් පස්සෙම දුවන්න එපා. හොඳද? ඒක නිසා එහෙම කරන්න මම FD එක ගැනව මතකයිනේ. ෆැටි ලිවර් කියන එක FD එකක් තමයි. තේරෙනවද? ෆැටි ලිවර් නෙමෙයි මං කියන්නේ FD කියලා එක. බඩේ තැම්පත් වෙලා තියෙනවා. ඒක පසුව ගැනීමේ චේතනාව ඇඟ විසින් තැම්පත් කරනවා. පසුව ගන්න නැහැ නේ. ඉතින් ඒක තමයි ලෙඩකට හේතුවක් වෙන්නේ. ඒක තේරුම් අරගෙන උසේ තරමට බර තියාගන්න. තේරෙනවද? කිසි දෙයක් ජූස් කරලා බොන්න එපා. දැන් බඩට අපි මෙහෙම හැමදේම ජූස් කරලා බොනවා කියනකො අපි පළතුරු අරුමයි ජූස් කරලා බොන්නේ. බඩට අයිති ඩියුටි ඇයි අපි කරන්නේ? බඩට අයිති ඩියුටිය බඩට බාර දෙන්න. ඇයි අපි අත දාලා කරලා ජූස් කරලා දෙන්නේ? ඒතකොට බඩට වෙන වැඩක් නැහැ. එතකොට ඒ බඩට ජූස් කර දූපු ගමන් එයාගේ බඩට දාපු දේ ඉක්මනට ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. පැහැදිලිද? ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය හැමදේම ජූස් කර බොනවනේ. ජූස් කර බිව්ව ගමන් වෙන්නේ ඒක ඉක්මනින් ග්ලූකෝස් බවට අවශෝෂණය වෙනවා. අන්න ඒකයි තියෙන්නේ. ඒක නිසා බඩට දෙන දේ ඉක්මනට ග්ලූකෝස් බවට අවශෝෂණය වෙනවා. ඒ නිසා කෑලි වශයෙන් පාවිච්චි කරනවා මිසක් ජූස් වශයෙන් පාවිච්චි කරන්න එපා කියන එකයි මම කියන්නේ. අන්න ඒ විදිහට වැඩ කටයුතු කරගන්න ඕනේ. ඒකයි. ඉතින් එහෙමයි කරන්නේ. ඊළඟට පොඩි දෙයක් කව කියන්න ඕනේ. මට මේ කෙනෙක් කියලා තිබුණා අනේ සර් අපිට පුළුවන් නම් මේ සඳහන් කරනකොට මේ විවාහ චාරිත්‍ර පිළිබඳව සඳහන් කරන්න කියලා. ඒ කියන්නේ විවාහ චාරිත්‍ර කරන්න ඒවැ අර්ථය මොකද්ද? විවාහ චාරිත්‍රෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? විවාහ චාරිත්‍ර වලින් ප්‍රතිලාභය මොකද්ද කියන එක පිළිබඳව විස්තර අහලා තිබ්බා. දැන් ඇත්තටම විවාහ චාරිත්‍ර ගැන කියනකොට අපි නොදන්නව වුණාට විවාහ චාරිත්‍ර වලින් සිද්ධ වෙන්නේ පැහැදිලිවම යථාර්ථවාදී දෙයක්. අපි දැන් ඇත්තම කියනවා නම් ඉස්සර කාලේ අපි කියනවානේ මේ විවාහය කියන එකත් වියන්නෙන් විශ්වාසය, වායන්නෙන් වාසනාව, හයන්නෙන් හරිමඟ, යයන්නෙන් යහපත් බව, ඒ වගේ අර්ථාන්විත දෙයක් තියෙන්නේ නේද? ඒකයි තියෙන්නේ. ඒ නිසා එහෙම තියෙන. අපි පෝරුවේ නගනවා කියන්නේ ගුරුත්වාකර්ෂණයේ මුදෝලා ආශිර්වාද කිරීමනේ. බුලතත් හතක් බිමට දාන්නේ අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත නත්ත පනත්ත පරත්ත කිරිකෑ මුත්ත කියනවා වූ හත්මුරු පරමපා වෙනුවෙන්. දැන් ඔයාලා වෙඩින්නක් කිව්වම ඔයාලා හැමෝම සතුටු කරනවා. නමුත් සාමාන්‍ය ජීවිතේ විවාහය වගේ වැදගත් දෙයකදී තමන්ගේ පරම්පරාවේ නමින් මිය පරලෝකීය කවුරු හරි කෙනෙක් එන්න පුළුවන්. ඒ වගේ තැනක විශේෂ තැන්වලදී එන්න පුළුවන්. ඇස්ට්‍රල් බොඩි එකෙන් එන්න පුළුවන්. පැහැදිලිද? එහෙම එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන් ඉඳ තමයි අර බුලත් හතක් බිම දාන්නේ. මේක දාන්නේ අත්ත මුත්ත කිත්ත කිරිකැත නත්ත පනත්ත පරත කිරිකෑ මුත්ත කියන එක සම්බන්ධයෙන්. ඒ අයට තමයි. ඊළඟට මාල හතක් පළදින්නෙත් මම ගෞරවාන්විත හත්මුතු පරම්පර පැවතෙනවා කියන එක තමයි මනමාලි කියන්නේ. ඒකයි කියන්නේ. ඒක නිසා ඒ කියන්නේ ගෞරවාන්විත හත්මුතු පරම්පර මම පැවතෙනවා කියන එක. ඒ වගේම මනමාලි විශේෂයෙන්ම මනමාලිගේ අම්මට පෝරුවේදී මනමාලයා විසින් රෙදි සේලයක් දෙනවනේ.
ඒ කියන්නේ මනමාලියව හදනවා. හැදුවන් පස්සේ ලේ කිරිකල පොවනවා. ලේ කිරිකල පොවලා කිරිකල 7ක් පිරෙන්න කිරි පෙව්වට පස්සේ මහපට ඇඟිලි උරනවා කියලා කියනවා. මහපට ඇඟිලි උරනවා කියලා කියනවා. ඒ මහපට ඇඟිලි උරන්නේ කිරිකල 7ක් පෙවුනා කියන එකනේ. අන්න ඒක සිහිපත් කරන්න තමයි රෙදි සේලය කියලා කියන්නේ. ඒක එද්දි කච්චියක් දෙන්නේ. දැන් නම් ඉතින් හැමදේම ආටිෆිෂල් වෙලා සාරියක් දෙන්නේ. සුදු පාට. එහෙම නේද? සුදු පාට සාරියන්නේ දැන් දෙන්නේ. එහෙමයි දෙන්නේ. ඉතින් ඒ නිසා රෙදි සේලය දෙන්නේ ඒ සිහිපත් කරන්න. ඒක ගන්න මනමාලිගේ මෞතුමිය සභාගමෙන් පිට වෙන්නේ. ඒක සභාගමෙන් පිට වෙන්නේ හිස්මුදුනේ තියාගෙන මේ රෙදි සේලය. හිස්මුදුනේ තියාගෙන පිට වෙන්නේ මොකද්ද? මෙච්චර කල් මගේ දුවගේ බර ඇද්දේ මමයි බෑනෝ. අදින් පස්සේ මගේ දුවගේ බර අදින්නේ නුඹයි බෑනෝ. එහෙනම් නුඹ මට දෙවියෙක්. කියන එක සංකේතවත් කරන්න තමයි ඔළුවේ තියාගෙන යන්නේ. මේක. තේරෙනවද? අම්මා කෙනෙක්ගේ බර යන්නේ ඔතන දෙන්නේ. ඇත්ත කතාව ඒක. ඒක දැන් දුටුගම රජු රුවන්වැලි සෑය හැදුවානේ. ඊට පස්සේ ඒ රුවන්වැලි සෑය උපාදානි වුණානේ. ඒකනේ රෙදි වලින් හදලා පෙන්නන්න උනේ. අම්මා කෙනෙක් දුවෙක් හරියට බඳින්න නැතුව තියන් හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම උපාදානය වෙන්න පුළුවන්. ඒකනේ මම මගේ ආයතනයේ තියෙන නොමිලේ කරන මොනවාද ප්‍රොපෝසල් බැංක් එකක් තියෙනවා. මංගල යෝජනා බැංකුවක් තියෙනවා නොමිලේ කරන. තේරෙනවද? ඒවා අපි හොයලා දෙනවා. මගෙන් 1010 දෙනෙක් දැන් විවාහ වෙලා තියෙනවා. නොමිලේ ලබා දීලා. එහෙනම් මගේ 1010 දෙනෙක් විවාහ වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ විවාහ වෙලා ලස්සන ජීවිත ගෙවනවා. ඒ අය මගේ මංගල යෝජනා තීරෙන් මේ ප්‍රොපෝසල් බැංක් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒවා විස්තර අහගන්න පුළුවන් මගේ දුරකථනයේ උඩ සඳහන් වෙලා තියෙනවා. ඒක නොමිලේ කරන සේවයක්. හොඳ මාකටිං නෙමෙයි හොඳේ. ඉතින් මේ එහෙම තියෙන්නේ. ඉතින් ඊට අමතරව දැන් ඔයාලා දන්නවනේ දැන් ඔය මනමාලියකට අපේ අම්මලා ඉස්සර කියනෝනේ මේ මොකද්ද දෙවෙනි ගම පස්සේ අර දෑවැද්ද වගේ ගෙනියන. එතකොට මනමාලියකට විවාහයේදී අනිවාර්යයෙන්ම කුකුලා ලකුණ පිත්තල පාන සිංගර් මැෂිමයි අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා. ඇයි එහෙම දෙන්නේ? කුකුලා ලකුණ පිත්තල පහනයි සිංගර් මැෂිම දෙන්න ඕනේ කියලා. ඇයි ඒ කියන්නේ මැෂිමක් වගේ දරුවෙක් මං හැදුවා කියලා සංකේතවත් කරන්න. පාන්දරින් නැගිටලා පොල්ලත් හැඩයට මිදුළු අතු ගාලා වතුර ඇදලා පැල වලට වතුර දාලා මිදුළු අතු ගාලා තේ හදලා ඒ සෑම කටුත්තක් කරලා ඇක්ටිව් දරුවෙක් මැෂිමක් වගේ දරුවෙක් මං හැදුවා කියලා සංකේතවත් කරන තමයි සිංගර් මැෂිම දුන්නේ. අතීතේ බලන අර්ථාන්විත බව නේද? අර කුකුලා පිත්තල පහන දුන්නේ ඇයි දන්නවද? කුකුලා හඬන වෙලාවට මගේ දුව අවදි වෙනවායි කියලා සංකේතවත් කරන්න. ඒ පළවෙනි කුකුලාගෙන් කිව්වේ කුකුලා හඬන වෙලාවට මා නැගිටිනවා කියන්නේ. මගේ දුව නැගිටිනවා කියන. ඊළඟට පහන දුන්නේ පහනක් වගේ ආලෝකමත් දරුවෙක් මේ නිවසට පැමිණියා කියලා සංකේතවත් කරනවා. මනමාලිගේ හංස පූට්ටුවෙන් කියන්නේ හංසෙක්සේ මා පවිත්‍රායි කියන්නේ. ඉරයි හඳයි හිසේ ගහලා තින්නේ ඉර හඳ පවිත්‍රන තාකල් මගේ ස්වාමියා පසුවසමා එනවා කියලා සංකේතවත් කරන්න. පැහැදිලිද? එහෙමයි තියෙන්නේ. ඒ වගේම පොරි මුදල් එහෙම දාන්නේ මොකටද? ස්පෝරු මත. සෞභාග්‍ය උදා වේවා කියලා. ඒ වගේම පහෝදා අම්මා යනකොට අර මොකද කරවල කූරිය තැඹිලි වල්ලේ ඉඳලා හැමදේම කිරිද හාල්ද මිරිස් තුනපාද මුළු තැන් ගෙට අවශ්‍ය හැමදේම දුන්නේ මොකටද? මොනකටද එහෙම දෙන්නේ? ඈ මගේ දුවගේ මුළු තැන්ගේ කුස්සියේ ප්‍රථම දිනේ අද. එහෙනම් මගේ දුවගේ මුළු ජීවිත කාලේ පුරාම කුස්සිය නැත්තම් මුළු තැන්ගේ අද වගේම හැමදාම පිරී ඉතිරි යන්න කියලා අම්මගේ හදවතින් ජනිත වන ශක්තිය තමයි ඒක පෙන්වලා තියෙන්නේ. දැන් පැහැදිලිද? මෙහෙම කියන්න ගියොත් නම් ගොඩක් කියන්න වෙනවා. තේරෙනවද? ගොඩක් කියන්න වෙනවා. මෙහෙම කියන්න ගියොත් ඒක තමයි යථාර්ථය. බලන්න. ඔය පෝරුව වුණත් කියන්නේ ගුරුත්වාකර්ෂණ මුදවලා කරන්න නේ ආශිර්වාද කරන්න. කිරි දැවෙන් හදන්න කියන්නේ රියන් ගානක් තියෙනවා හොඳේ. කිරි දැවෙන් හදන්න කියලා තියෙනවා. දැන් ඔක්කොම ආටිෆිෂල් වෙලා හොඳද? හැමදේම මෙහෙමයි. රෙදි සේලේ ආටිෆිෂල් වෙලා ඩ්‍රයි අයිස් තියෙන්නේ නේද? කතන්දරේ ගොඩයි. ඉතින් ඒකයි යථාර්ථය. ඉතින් ඒකයි යථාර්ථය. ඉතින් ඒ හින්දා අපි ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන ඊට අමතරව තව කීප දෙනෙක් අහලා තිබුණා. ඇත්තටම මේ දැන් සම්මම් ගොඩක් කේන්දරය ගැන චුට්ටක් කියන්න ඕනේ. මොකද දන්නවද අපි මට සමහර අය දැක්කම අද ඇත්ත හරි වචනේ තරුණයන්ගේ වචනේ ගන්න පට්ට දුකයි මට. සමහර කේන්දර දැක්කම මට පට්ට දුකයි. ඒ පට්ට දුකයි කියන්නේ වචනේ වලට මං කියන්න ඕනේ මොකක්ද මං එහෙම කියන්නේ ඇත්තටම අපි යාළුවෝ වගේනේ මං කතා කරන්නේ වත් එක පරණ මේ සෝලෝක කියලා ඒව නෙමෙයි මං යථාර්ථයෙන්ම කතා කරන ඕගොල්ලොත් එක යාළුවෙක් වගේ හිතවත් කතා මට ඕගලන්ට හොඳ පණිවිඩ දී ගන්න ඕනේ දැන් මේකයි පෙර ආත්මවල අනුන්ට වංචා කරලා මුදල් කඩාගෙන වංචා කරලා පොලු තියලා ණය වෙලා
අනුන්ට පොළු තියලා ඒ වගේ ලොස් කරලා අනුන්ට විශ්වාසය භංග කරලා අනුන්ගේ දේවල් කඩාගත්තා මේගොල්ලෝ ආයි උපදිනවනේ. ඉපදුනාට පස්සේ සමහර අයගේ 22 වෙනි දෙර්කානාධිපති ගුරු වෙලා. ඒ කියන්නේ බ්‍රහස්පති 22 වෙනි දෙර්කානාධිපති වෙලා එයා 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා සමහර කේන්දරවල. එතකොට ඉතින් බඩු බනිස් තමයි. ඒ කියන්නේ මේ ආත්ම ඉතුරු කරන්න බෑ. ඔයා එම කියන්නේ මට කේන්දරයක් බannව එක්තරා නෝන කෙනෙක්. මං කෝ ඔයාගේ මහත්තයාගේ 22 වෙනි දෙර්කානාධිපතියා ගුරු. 12 වෙනි ඉන්නේ. වැස්ථානේ. ඔයාගේ ඕගොල්ලෝ මේ වගේ දුක් විඳින ඕන අය නෙවෙයි. ඕගොල්ලෝ රජවරු වගේ ජීවත් වෙන සිටුවරු වගේ ඉන්න ඕන අය. ඕගලන්ට කෝටි ගණන් දේපොළ තිබිලා තියෙනවා. මොකද ඕගලන්ට පංච මහා පුරුෂයෝගක් තියෙනවා. ඉතින් ඕගලන්ට හම්බෙලා තියෙනවා. අනේ අපේ මහත්තයා අද අපි කැඳ කඩයක් කරන්න කිව්වා. සහතිකයි. ඕන්නම් නම්බර එක දෙන්නම් අහලා බලන්න. තැනක් කියන දැන් කැඳ කඩේ කරන තැන. දැන් අපේ මහත්තයාගේ එහෙම වෙලා අපේ අම්මා මහත්තයා සියලු දේ නැති කරා කිව්වා. සියලු දේ නැති කරා. දැන් ආයි කැරකිලා ඉන්නවා කිව්වා. ඇවිල්ලා අපේ ගෙදරම ඉන්නවා කිව්වා. දැන් සියල්ල නැති වෙන දැන් අපේ දරුවෝ වැඩි සලකන්නේ නැහැ. ගණන් ගන්න නැහැ කිව්වා. ඇයි ඒ? පුළුවන් කාලේ වටේ ගිහිල්ලා හැමදේම නැති කරගත්තානේ. දැන් ඇවිල්ලා ඉන්නවා බැරි වෙලා. දැන් ප්‍රිය ගමනාප ගතියක් එන්නේ නැහැ කිව්වා. ඉතින් ඒකයි ඇති. මම කිව්වා දෙමව්පිය වශයෙන් යුතුයකම් කරන්න, දරුවෝ වශයෙන් යුතුයකම් කරන්න. නමුත් එයාගේ උප්පත්ති ප්‍රශ්නයක් තියෙන්නේ මෙලෝ වශයෙන්. ඕක පොඩි කාලේ ඇත්තටම හරියට කියලා දුන්නා නම් එහෙම වෙන්නේ නැහැ. දැන් මම ඔයාලා දන්නවද ගුරු 12 22 වෙනි දෙර්කානාධිපති වෙලා ඉන්න කෙනෙකුට වැදගත් කරුණු 10ක් කියලා ජීවිතේට කරන්න එපා කියලා. මොනවද දන්නවද ඔයාලා කියන්නේ? මං කියන දේ ටික. පොලියට දෙන්න එපා, පොලියට ගන්න එපා, සීට්ටු දාන්න එපා, අනුන් ගැරන්ටිට අස්සම් කරන්න එපා, ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා, ෆිනෑන්ස් කරන්න එපා, දේපොළ උගස් තියන්න එපා, අනුන් ගැරන්ටිට අස්සම් කරන්න එපා. මෙසිමත් වගේ කියනෝනේ. අනුන් ගැරන්ටිට අස්සම් කරන්න එපා. දෙමාපියෝ දේපොළ ප්‍රාණභුක්තිය නැතුව ලියලා දෙන්න එපා. ලාස්ට් ෆිල් එකකින්ම දෙන්න. ගුරු 12 22 වෙනි දෙර්කානාධිපති වෙලා හිටියොත් බඩු බනිස් තමයි ආයේ. කතන්දරේ නෑ. කතන්දරේ වෙනවා. මොකද වෙන්නේ? වේස්ට් වෙලා යනවා ධනෙ. ඒගොල්ලන්ගේ හිර කරන ඉඩම් වලට. ඒවා ගල් කරලා තියාගෙන තනි නමට මේ ජොයින්ට් account වල. ඒතර පවුලේ නෝනත් එක්ක දරුවෙක් එක්ක එහෙම කරනවා. ඒගොල්ලන් කසාද බඳින්නේ ශනි 12 ඉන්න කෙනෙක්. ශනි මං ඉස්සරත් කියන්නේ ශනි 12 හිටියොත් 12ට අයිති දේ විනාශ කරනවා කියලා. 12ට අයිති මොකද්ද වැයනේ. ඒතර වැය විනාශ කරනවා. වැය විනාශ කරනකොට ආයෙ ඉතුරු වෙනවනේ. තේරෙනවද? ගුරු 12ටම ගුරු කියන්නේ ඕපන් කරන ගාය, පළල් කරන ගාය. ඒ කියන්නේ ගුරු 8 ඉන්න කෙනෙක් ගේ මරණය ප්‍රසිද්ධයි කියලා කියන්නේ. මරණය ප්‍රසිද්ධයි. බොහෝ දෙනෙක් රැස් වෙන එහෙම දෙයක් සිද්ධ වෙනවා කියන්නේ. ඒකයි. එයාගේ මරණය ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් රැස් වෙනවා. ඒකයි තියෙන්නේ. ඒ මරණය ප්‍රසිද්ධ වෙනවා. ගුරු 12 නේ. එක්තරා කුඩා ව්‍යාපාර කරන මහත්තයෙක් ඔය එළවලු අර මේ ගේන මහත්තයෙක් මට හම්බුණා හම්බෙන්. ඒ මහත්මයාගේ ඒ වෙළඳ මහත්තයාගේ මුදලාලි මහත්තයාගේ නෝනාගේ ගුරු 12. පෞගේ කාලේ අසනීපුණා. ඒතකොට මට කේන්දරේ ආවා. ඒතර මම සාමාන්‍ය එතුමා ජීවත් වුණේ මම දැක්ක සාමාන්‍ය පොඩි රූම් එකක දෙන්නම හිටියේ. ඇත්තම කියන්න බෑ දැක්ක විදිහ මම ඒ ගෙදරට ගිහලා තමයි රූම් එකේ හිටියේ. ඒකට මම කේන්දරේ බැලුවා. කේන්දරේ බැලුවාම මට පෙනුණා මේ උගක් කාල ජීවත් වෙන්න බෑ. මෙන්න මේ කාලේ ආ ජීවිතේ මිය යනවා. හැබැයි එයාගේ පරිස්සමක් නැහැ කියලා මට පෙවුණා. ඒ කියන්නේ අවුවිත දේ කනවා. ඒක බනිස් පාන් ඉන්දියාප පිට්ටු තෝසේ ඕන දෙයක් කයි කොකාකෝලා බොයි මෙන්න මේ ඕන දෙයක් අවුවිත දේ කයි හැබැයි චුකුග තියෙනවා. පරිස්සම 0. එන එතකොට ඉතින් දන්නවා එතකොට ඉතින් ආයි අර වචනේ කියන්නේ නෝ මට. ඒම ගමන ගියොත් වැඩේ බකල් වෙනවා. ඒ වගේ වැඩේ බකල් වුණා. හැබැයි ගුරු වටේ වැඩේ බකල් වුණා ගියා මරණයටපත් වුණා. ඒ අයි පරිස්සම නැහැ. තේරෙනවද? අවුවිත දෙය කැව්වා. කනවා. ඕන දෙයක් දුන්නොත් දෙනවා දෙන දේ කනවා. එච්චරයි. ශරීරයත් ස්ථූලයි මහතයි. බර අඩු කරගන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. ඒතකොට මොකද උනේ? නැති වුණා ගුරු 12 හිටියේ අනිවාර්යයෙන්ම මරණය තිබුණේ විශාල දෙමහල් නිවසක සෙනඟ බොහෝ රැස් වුණ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වැඩිය. හොඳ ಗುಣ කතන තිබිච්ච ඒ වගේම හොඳ කතාවල් පවතු හොඳ සෙනඟ රැස්වද ප්‍රසිද්ධ මළගයක් සිද්ධ වුණා එතන. ඇයි ඒ ගුරු එයා හිටිය ජීවත් වුණේ පොඩි රූම් එකක වුණාට මරණය සිද්ධ වුණේ විශාල දෙමහල් විශාල නිවසක ප්‍රසිද්ධ මරණයක් වුණා. බොහෝ දෙනෙක් රැස් වෙන ಗುಣ කතන තිබෙන විශාල මරණයක්. ඒ මම කියන්න ගත්තේ ගුරු අටේ හිටියම් ප්‍රසිද්ධ මරණයක්. එම හැටි. සිකුරු අටේ හිටියම සෞම්‍ය මරණයක් වෙනවනේ. ඇයි ඒ? සිකුරු ගැන සෞම්‍ය ගහකින් එතකොට මරණය සෞම්‍යයි. තේරෙනවද? ඒකයි තියෙන්නේ. අපි එන්නේ එහෙම බලන්න හරියට බලන්න ඕනේ. කෙනෙක් මැරෙන හැටි පවා ලිවිලා තියෙනවා. දැන් මං දන්න කෙනෙක් හිටියා හොඳද? ඒ මහත්යාට මං කියවා කවදා හරි වන් නැති වෙනව නැති වෙන මහ පාරකදී කියලා. ගමනකද බිමනකදී නැත්තම් මහ පාරකදී නැති වෙන්නේ. ගෙදර නෙමෙයි කියලා. රාහු හිටියේ විදියානු මං කිව්වේ 8 වෙනි කොටුවේ. රාහු කියන්නේ දන්න ඇවිද්දෝන ගහන්නේ. ඉතින් එයාට පපුවේ heart attack එකක් ආවලු.
ගෙදර ආවලු. ආවට පස්සේ මොකද කරලා තියෙන්නේ? ගෙදර කවුරුත් ඉඳලා නැහැ. බල්ලයි පූසයි ඉඳලා තියෙන්නේ. ඒතර ගේ ඇතුලේ ඉන්න බය හිතුණා. පපුව කැක්කුම ආව ගමන් මෙයා කරලා තියෙන්නේ දැන් ගේ ඇතුලේ කවුරුත් දන්නේ නැහැ. ගෙලින් පාරට දිව්වා. ඉතින් පාරේ වැටලා තමයි නැති උනේ. තේරෙනවද? ඒතර ඉතින් පාරේ නෙමෙයි ජීවිතේ නැති වුණා කියලා කිව්වේ හරිනේ ඒක. අන්න ඒකයි. දැන් සිකුරු අටේ හිටියොත් ඔයාලා මතක තියාගන්න ෂුගර් ඇති වෙන භාවය වැඩි හොඳේ. ලේවල සීනියනවා අනිවාර්යයෙන්. සිකුරු අටේ හිටියොත් 22 වෙනි දෙරකානාධිපති සිකුරු වෙලා අටේ හිටියොත් බඩු අනිවාර්යයි. බඩු බනිස් තමයි. තේරෙනවද? 22 වෙනි දෙරකානාධිපති සිකුරු වෙලා අටේ හිටියොත් ඒක සම්භාවිත වැඩි. ඒකයි තියෙන්නේ. ඒ සාමාන්‍ය කුජ හැම කුජ සනි වගේ ගහේ නරක විදිහට අටවැනි කොටුවේ හිටියොත් එimhe කේදනීය මරණයක් කියනවනේ. ඒ කියන්නේ සමහර අයට කේදනීය මරණයක් කියලානේ. එහෙම තියෙනවා. අපි ඒවා හරියට සැලකිලිමෙන් බලන්න ඕනේ. මේකයි සමහර කේන්දර බැලුවම බිරිඳගේ කේන්දරේ පේනවා ස්වාමියාට මරණය කියලා. එහෙම කියන්න පුළුවන්. ආයි කතා දෙකක් නැහැ. එහෙම තියෙනවා. ඉතින් ඒවා ඔය බොරු බොරු කියලා එහෙම හරියන්නේ නැහැ. අපිට දැනෙනවා අපි දන්න ඕනේ අපි තේරෙනවනේ. අපිට දන්නවා මෙහෙමයි කියලා අපි එහෙමයි කියන්නේ. විවාහ වෙනුණත් ඒක බල්ලා කරන්න ඕනේ ඒකයි. ස්වාමියාට උනත් විපතක් ගේන්න පුළුවන්. ඒ කියන්නේ හත්වැන්න ආදිපිට අටවැන්න ආර මේ වැරදි විදිහට හිටියොත් එහෙම කෙලිමේ වෙන්න බීමේ සම්භාවිතාවක් තියෙනවා නෑ කියන්න බෑ. ඒකයි සැබෑ තත්ත්වය. ඉතින් ඒක නිසා අනිත් එක තමයි දැන් මෙහෙමයි දැන් අපි කේන්දරයේ තුලත් ඒ වගේ මුදල් ඉතුරු කරන්න ඕන නම් ගුරු 12 හිටියොත් ඉතුරු කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට එයා විවාහ වෙනකොට සනි 12 කෙනෙක් විවාහ වුණා මේක කැපන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. තේරෙනවද? මේක අඩු කරන්න පුළුවන්. ඒකයි උවමනා කරන්නේ. ඒකයි තියෙන්නේ. දැන් ජීවිතේ මරණය සිකුරු අටේ ඉන්නවා නම් අර ඒ මරණය ඇත්තට සිකුරු අටේ සෞම්‍ය මරණයක් තමයි. නමුත් සිකුරු කියන ගහේ අටේ ඊට සුග ඇතිවීමේ සම්භාව්‍යතාව තියෙනවා නම් එයාට වේලපයින් නම් අර මම කියපු ටෙක්නික් අනුගමනය කරන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ? මේකයි මම කියන්නේ. ඒතකොට ඒක අනුගමනය කිරීම තුල නැති කරන්න පුළුවන්. අපිට දුකයි මිනිස්සු විහිං ලෙඩ වෙන එක. දැන් සමහර අයගේ බැලුවාම අපිට දුකයි සමහර අය. ඒකයි තියෙන්නේ. දැන් මගේ වයසයි ඉන්නවා මම දැකලා තියෙනවා සමහර WhatsApp group වල ඒගොල්ලෝ වයස 50 50 හැක් වෙලා ගිහිල්ලා වේලිලා ඔක්කොම දුරලා ගිහිල්ලා. අපරාධයක. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකයි මං කියන්නේ දැන් ඔයාලට ශක්තිය වුණා මල්ටි විටමින් එකක් ගන්න. සුගර් ඇති වුණා කියන එක සිග්නල් එක එනවනේ බැරින් බර මුත්‍රා කරන්න වෙනවා. ඊට පස්සේ රැට නැගිටලා අනිවාර්යයෙන් මුත්‍රා කරන්න වෙනවා. ඒතකොට ඒ බඩුව හම්බෙලා තියෙන්නේ. මේක හරියට මොලෙන් ගැහුවොත් බේරෙන්න පුළුවන් මේක. ඒක නැත්තම් ඕගොල්ලෝ කනවා හැමදේම කනවා බේත් බොනවා හැමදේම කනවා බේත් බොනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඕගොල්ලන් මේකට මොලෙන් ගහන්න ඕනේ. ඒක කන දකුණු අතයි කටයි පරිස්සම් කරොත් එළියට ෂොට් එක දෙන්න පුළුවන්. ආයි කට උතර නැහැ. නැත්තම් වේලපා යන්න වෙනවා අපරාධي. ඒකයි තියෙන්නේ. එහෙම ඉතින් මෙහෙමයි. අපි බත් ඉස්සර මිනිස්සු බත් කෑවා කියලා එහෙම බත් කාලා හරියන්නේ නැහැ. පාන් කාලා හරියන්නේ නැහැ. පරලු පාන් කාලා හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මම හොස්සම කියන්නේ කොල්ලපාට එළුළු පළතුරු පලාවර කන්න විශාල ගේක කුඩා නිවසක්. ඒකයි මම කියන්නේ. ඒ විදිහට ගියොත් ඉතින් යන්න පුළුවන්. ඒකයි තියෙන්නේ අපි අතීතය හැමදේම කරේ වර්තමාන විදිහට දැන් ওই කුරුණෑගල දිස්ත්‍රික්කේ වාරිය පොළ කියන වාතරිය පොළ. වාතයෙන් දූපු ගුවන් යානා නවතු පොළනේ වාරිය පොළ කියලා කියන්නේ නේද? ඒ හිතන්නකො මිනිස්සු ඒ කාලේ ගුවන් යානා තිබිලා තියෙනවා. වාතයෙන් දූපු ගුවන් යානා නවතු තන වාරිය පොළ නේද? ඉතින් එහෙම කියලා තියෙන ඒවා අපි හොඳට තේරුම් අරගෙන හරියට ගියොත් කටයුතු කරන්න පුළුවන්. ඒකයි. අනිත් එක තමයි දැන් මම ඔයාලා ඉස්සලා වුණේ ගුරු 8 හිටියොත් ප්‍රසිද්ධ මනක එමුකෝනේ. ගුරු 5 හොඳ බලවත් හිටියොත් ඔයා දන්නවද? මට ඒ රටේ ඉන්නකොට මේ සුදු ලේඩි කෙනෙක් හම්බුණා. සුද්දියෙක් සුදු ලේඩි කෙනෙක් හම්බුණා. ඉතින් කේන්දරේ හදලා බලන්න ආසද බැලුවා. බැලුවන් පස්සේ ඉතින් ඒගොල්ලන් උපන් වෙලා තියෙනවා කේන්දර නැහැනේ. නමුත් එයාගේ ගුරු 5 උච්චයි. ඉතා බලවත් ගුරු ඉන්නේ. හොඳ ගුරු 5 උච්චයි. ඒතර මං එයාට කිව්වා එයා කුජසනි 7 මට මතක හැටියට. ඒතොර කසාද බඳින්නේ නැහැ ලේසියෙන්. කුජසනි මංගල දෝෂේනේ. ඒතොර බඳින්නේ නැහැ ලේසියෙන්. හොඳද? ඒකෙදි කුජ 22 වෙනි දෙරකානාත්. ඒතොර කොහොමත් බඩු බනිස් තමයි. තේරෙනවද? ශනි මංගල දෝෂේ. ඒතොර 7 ඉන්නේ කෙලිම කසාදේ කියන තැනමයි ශනි මංගල දෝෂේ තියෙන්නේ. කුජයි ශනි පාපග්‍රහයනේ. ඉතින් ඒක නිසා මං කොහොමත් වාරේ කොන් දෙකක් මම අනිවාර්යයි. ඉතින් කොන් දෙක ගැන කිව්වා මුත්‍රාශය ලෙඩ හදෙනවා. දැන් මං ඒකනේ වාට කියන්නම්ද ගුරු 5නේ. ගුරු 5 බලවත් ඉන්නේ. 5 කියන්නේ පුත්‍රස්ථානෙන් දරුවෝ ගැන කියන තැනනේ. ගුරු කියන්නේ ආය ආලෝකමත් ගහයි. ගුරු 5 ඉන්නවා කියන්නේ පෙර ආත්මේ දරුවන්ට හොඳට සලකලා යුතුයකම් කළා. පෙර ආත්මේ දරුවන් හොඳට යුතුයකම් කළා. ඒකයි ගුරු 5 මං ගුවා ඔයාට නම ජැකි හොඳද? ජැකි නම. ඉතින් ජැකීට මං ගෝ ඔයා මැරි කරන්නේ නැහැ. යස් මම මැරි කරන්නේ නැහැ. ඒ මැරි කරන්නේ නැහැ කියලා. මම මැරි කරේ නැති වුණාට කමක් නැහැ. ඔයා බබෙක් හදාගන්න කිව්වා බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ලංකාවේ නම් කියන්න බෑ ගල් ගහයිනේ. අපිට ගල් ගහයි වගේ කිව්වොත් මම තේ රටවල කියන්න පුළුවන් නේ. ඒ ඉන්නවා සිංගල් මම් නේද? සිංගල් මම් කියන්නේ හස්බන්ඩ් නැහැ හැබැයි මම බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් බබු හදාගෙන ඉන්නවා.
එහෙම ඉන්නවා. මේ වගේ නෙමෙයි. ඉතින් ඒක චයිල්ඩ් බෙනිෆිට් අර මේ අරන් ඉන්නවා රණ්ඩුවෙන් ඒවට කියනවනේ. මේ නම් ගන්නම කරනවනේ. නේද? ඒ මොනවද ඒක වචනෙකුත් කියනවනේ තාත්තා එහෙම නැතුනම නේ මොකද්ද වචනයක් කියනව නේද? එහෙම නැහැ. කන්නම් කරන්නේ නැහැ පහත් කරන්නේ නැහැ සිංගල් මම් මෙච්චරයි කියන වචනේ. සිංගල් මම්. ඒ චයිල්ඩ් බෙනිෆිට් එකක් දානවා. මං කෝ එයා බොයිෆ්‍රෙන්ඩ් ගෙන් බබෙක් හදා ගන්න කියලා. තේරෙනවද? ඒ හදාගෙන එයා ඇත්තටම හදාගත්තා. එහෙම හදාගෙන කාලයක් ගිහලා මට කතා කරලා කාලයක් ගෙම කතා මට සම්බන්ධතාවය තිබ්බා. මට හරියට ස්තුති කරා. මං ඔය දවසක් ඇයි ඔයා උත්තර ස්තුති කරන්න කියලා. නෑ ඔයා මට කිව්වනේ බබෙක් හදාගන්න කියලා. ඔයා දන්නේ නැහැ බබාගෙන් මම අප්‍රමාණ සැප විඳිනවා. ඒක ඩබල් ප්‍රොමෝෂන්. ඉස්කෝලේ ඩබල් ට්‍රිපල් ප්‍රොමෝෂන්. ඒ කියන්නේ වේගෙන් උඩට එනවා. අධ්‍යාපන උඩරිම හොඳට ආවා. අම්මා පණ වගේ. ඒක පුත්‍රස්ථානි ගුරුනේ ඉන්නේ දරුවන්ගේ අප්‍රමාණ සැප ලබන උච්චයිනේ. අම්මට ආයේ රජෙකුට වගේ සලකනවා. කවුද? දරුවා. ඒතොර දරුවගෙන් සුපවල වැඩි. විවාහයෙන් අවුල දරුවා පෙරත් දරුවන්ට සලකන්නේ. දැන් ටියුෂන් මාස්ටර්ලාට මිනිස්සු බැන්නට ටියුෂන් මාස්ටර් ඉන්නවා ෆ්‍රී කාඩ් එහෙම දෙනව නේද? ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඊළඟ භවයේ බඩු හම්බේ. ගුරු පහේම ඉඳලා සුබ අනාගතයේදී දරුවන්ගෙන් සැප ලබන්න පුළුවන්. ඈදිද? ඒකයි එහෙම තියෙන්නේ. අන්න ඒකයි. ඉතින් ඒක නිසා එහෙම. දැන් පිරිමියෙකුට කෑම උයන්න පුළුවන් කියන එකත් කේන්දරෙන් බලන්න පුළුවන්. අපි ගැත්ත ගමන් කියන සමහරට කෑම උයන්න පුළුවන් කියලා ඔයාලට. අපි ගත්ත ගමන් කියනවා ඔයාලට පිරිමියට කෑම උයන්න බෑ නේද? පුළුවන් කියලා කියනවා. ඒක එහෙම කියන්නේ කේන්දරෙන් බලන්න පුළුවන්. ටෙක්නික් තියෙනවා. එහෙම බලන්න පුළුවන්. ඒකයි අපි ඒක හරියට තේරුම් ගත්තොත් මේක හොඳ දේවල් බලා ගන්න පුළුවන් කාර්කම තියෙන බව අපි කියන්න ඕනේ. ඉතින් ඒකයි යථාර්ථය. ඉතින් ඔයාලට ගොඩක් දේවල් අපි සඳහන් කරා. ඇත්තටම මේ හැබැයි මේවා අහක දාන්න එපා. තව අයට දෙන්න කියලා දෙන්න මම ගොඩක් සතුටුයි ඇත්තටම. ඒ කියන්නේ මගෙන් මේවා අහගෙන ඔයාලා සතුටු ස්තුති කරනවා. මට ඉතින් හිතෙනවා මගේ යාළුවොත් අහනවා කොහමද මචං මේ හැම කමෙන්ට් එකටම ඔයා තෑන්ක් කරනවා විස්තර එහෙම කොහොමද කරන්නේ කියලා. මට කොහොමද එහෙම කරන්න අපහසු නැද්ද කියලා. මං කිව්වා අපහසු වෙන්නේ මට එක කමෙන්ට් එකකට හරි උත්තර නොදී හිටියොත් එහෙම. එක කමෙන්ට් එකකට උත්තර නොදී හිටියොත් මට අපහසු වෙනවා. ඒක දරුවෙක් ඉල්ලලා තිබ්බා 2026 වර්ෂයේ අපි කොහොමද ධනවාදී චින්තනය මුල් කරගෙන අපි කරන්න ඕන වැඩපිළිවෙල අහලා තිබුණා. හැමදාම දිගටම පෞගේ කමෙන්ට් එක දිගින් දිගට හොඳේ. දැන් එයා බලාගෙන ඇති. ඔයා බය වෙන්න එපා පුතා. ඔයාට මං ඊළඟ වැඩසටහනෙන් ඒක කරන්න. 2026 වර්ෂයේ කිට්ටු වෙන්න එපා කියන්න නේද? ඒකෙදි මං කියන්න. ඊට වැඩිය මට දුකදනේ මං මලගෙවල් වගේ ගියානේ. එතකොට ඉතින් අර සුගර් හැදිලා තරුණ දරුවෝ මැරිලා යනවා මිය යනවා. ඉතින් මට දුක හිතුණා. ඒවා දැක්කම ඒක නිසා මට අද මේක ගැන කියන්නේ මේ විහිං කරගන්න මේ මලගයක් මේක. ඒකයි තියෙන්නේ. දැන් ස්වාමින් වහන්සේලාට උනත් ඔයාලා පන්සල් ගිහලා ඕගොල්ලෝ කරන්නේ පාපයක්. පුළුවන් තරම් ඕගොල්ලෝ කාබෝහයිඩ්‍රේට් බෙදනවනේ දිගට හරහා. ඒක වැරදි. පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් බෙදනවා අයිස්ක්‍රීම් බෙදනවා ඒ ඔක්කොම ඉක්මනටම උන්වහන්සේලා අපවත් වෙන්න හේතුවක් වෙනවා ඒක. ඒක පාපයක් අපිට. ඒක නිසා අපි අඬු කෝප්පේ දැන් අපේ ගෙදර රයිස් කුකර් එකට අඬු කෝප්පයක් චේන් එකක් දාලා ගැට ගහලා තියෙන්නේ. ඒක එකයි බෙදන්නේ. පොල් කටු හැඳි දාලා තියෙන්නේ අනිත් ඒවට. ඒවන් තමයි බෙදන්නේ ගොඩක්. ඒකයි. මම තේරුම් ගන්න. ඉතින් මේක අඩු කරන්න. සීනි බොන්න එපා. කිරිපිටි බොන්න එපා. කිරිපිටි අවශ්‍ය නැහැ. ඒකයි තියෙන්නේ. ඒක එහෙම ග්‍රීන් ටී එකක් බොන්න අවශ්‍ය නම්. කොළපාට එළවලු පළතුරු පලා වර්ග කන්නකෝ. තේන්න. හාමුදුරන්ටත් දෙන්නකෝ ඒවා. උන්වහන්සේලාට දෙන්න. අරව දෙන්න එපා. දෙනවා කියන්නේ පාපයක්. ඉක්මනට ස්වාමින් වහන්සේලා දෙඩ නැහැ කියලා ඕගොල්ලෝ හිතන ඕන තරම් හොයලා බලන්න පන්සල්වල. ඔය බෙහෙත් පෝලිම් වල බලන්න ෆාමසි වල බලන්න ඕන තරම් ස්වාමින් වහන්සේලා තියෙනවා. ඒක නිසා උන්වහන්සේලාටත් මම ඉල්ලන්නේ මේ විදිහට කරන්න. කොළපාට එළවලු පළතුරු පලා වර්ග ඒවා උන්වහන්සේලා දෙන්න බලදන්න ඒ කටයුතු කරන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි ඒක හොඳට තේරුම් අරගෙන තේරුම් ගන්න. අනිත් එක තමයි අපේ ලංකාවේ හුඟක් කයට විටමින් D අඩුයි. බලන්නකො ඉරු එළිය ඕන තරම් තියෙන විටමින් D නැහැ. ඔය හොඳට බලන්න ටෙස්ට් කරලා. දැන් මෙහෙමයි ඔය රජයේ සාමාන්‍යයෙන් හොස්පිටල් එක ක්ලිනික් එක යනකොට ඕවා බැලෙන්නේ නැහනේ. ඒකේ chance එක තියෙන්නේ සල්ලිකාරයාට. සල්ලිකාරයාට නම් ප්‍රයිවට් ගිහලා channel එකක් දාපු ගමන් අර ටික ඔක්කොම ටෙස්ට් කරලා full body check up එක කරලා full blood count එක අරගෙන ඒවා check කරාම ඒවා අහුවෙනවා. නැත්තම් අහුවෙන්නේ නැහනේ. ඊට පස්සේ ගිහලා ඒ විටමින් D අඩු වීමෙන් වෙන්නව සංකූලතා ආපස්ස තමයි ඒක දැනගන්නේ. ඒකයි. විටමින් D අඩුයි හුඟක් අයට. ඒකට හේතුව හුඟක් අය අවුව තිබුණට අවුව ඉන්නේ නැහැ. තේ බයිසිකලයක් පදින්නේ නැහැ, ඇවිදින්නේ නැහැ, දාඩිය දාන්නේ නැහැ. ඉතින් විටමින් D අඩුයි. විටමින් D වෙනම ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙච්චර ඉරව්ව තියෙනවා. විටමින් D නැහැනේ. ඔයාලා දන්නේ අද හුඟක් අය විටමින් D අඩුයි. ඒක ඒ වුණාට ඉරව්ව ඕන තරම් තියෙනවා. විටමින් D අඩුයි. අය එළියට බහින්නේ නැහැ. ෆෝන් එකට කොට ඉන්නවා. ටැබ් එකට කොට ඉන්නවා. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. TikTok කර ඉන්නවා. ඉතින් විටමින් D අඩුයි. ඉතින් ඒකයි තියෙන්නේ. ඒතර එළියට බහලා මේ වැඩේ කරන්නේ නැහැනේ. යනවා ඔෆිස් එකක් ඇතුලේ ආයෙ එළියට එනවා. එහෙමනේ වෙන්නේ. එතකොට ලෙඩේ පත්තු වෙනව නේද?
ඒකයි මං කියන්නේ. ඉතින් අපි මේ හොඳ දේවල් ඇත්තටම සමහර ඒවා මතකෙට එනවා. අද උදේ මම බයිසිකල් පදින්න ගියානේ. තලවතුඩ හන්දිය පැත්තේ බයිසිකල් පදන් යනකොට මම ඔස්ටින් මොරිස් කාර්යය ගාව නැවතුණා. ඔස්ටින් මොරිස් කාර් එකක් දැක්කොත් නවතිනවා. ඔයා කියන්නේ මට පුදුම මතකයක් දුන්න ඉස්සර මින්දම්ම ඒක ඇති. මං ඉස්සර ඉතින් මේම සිත්තර පත්තරේ සිත්තර පත්තරේ සතුට පත්තරේ විජය පත්තරේ සත්සිරි පත්තරේ මේවා ගත්තා. ආස කළා හරියට ওই දේදුණු කැලුම් කතාවට. ඉතින් ඊට පස්සේ ඒකට හරි ආස කළා. පත්‍ර එනකම බල බල ඉන්නේ. තේරෙනවද? මල් මාමා, ගජමෑන් ඕවා බල බල ඉන්න යුනිකෝ ඕවා දැන් බලනවා. ඉතින් ඊට පස්සේ හරි ආසෙන් බැලුවේ. ඉතින් ඊට පස්සේ කී අර දේදුණු කැලුම් මේ ආසෙන් ඕවත් කියවෙන මට. දේදුණු කැලුම් කතාවේදී සේනකනේ දේදුණුගේ අයියා. ඒතොර දේදුණු කැලුම් කතාවේදී ওই දේදුණු අරගෙන යනවා රාත්‍රී කාලයක පැහැර ගන්නවා එක්තරා කට්ටියක් ඇවිල්ලා. ඒක අරන් යන්නේ මොරිස් ඔස්ටින් මොරිස් කාර් එකේ අරන් යන්නේ. මම බලන්න අවුරුදු දැන් කීයද මට? මම ඕක බලලා අවුරුදු 45ක් විතර ඇති. 40ක් 45ක්. ඒත් අදටත් ඒ જાති කාර් එකක් දැක්කහම ඒ જાති කාර්යයක් දැක්කම මේ එදා අර දේදුණු පැහැරගත්තේ කියලා. ඒක සත්‍ය කතා නෙවෙයි. නමුත් ඉතින් යථාර්ථය ඒකයි. ඒක නිසා අපේ හිතේ අමාරු දේවල් මතකයේ හොඳට තියෙනවා. හොඳ දේවල්. ඒක ඉතින් නරක දෙයක් නෙවෙයි. අර හිතේ සමාජ දේවල් දැක්කම අපි හොඳ දේවල් තියාගන්න. හැම වයසට ගිය කෙනෙක්ම මල්ටි විටමින් එකක් බොන්න පුරුදු වෙන්න. ශක්තිය අඩු නම් හොඳ සස්ටජන් එකක් වගේ දස ගුණයක් ගුණයි උඟ ගුණ දේවල් තුන එන්ෂෝ වගේ පිටි එකක් බොන්න මල්ටි විටමින් එකක් බොන්න සස්ටජන් එකක් වගේ බොන්න වයසට ගියාම තව ඔය ගේකට අරන් යනකොට ආවා ටිකට ඒ මේවා කේක් කරුණු අරන් යන්න එපා. දැන් අපේ රටේ කේක් හදන අය ඉන්නවනේ මම ඒගොල්ලන්ට කියනවනේ එක ලේයර් එකක් අන්ස්වීටන් කරන්න කියලා. දැන් බර්ත්ඩේ එකකට අපි යනවනේ බර්ත්ඩේ එකක් ගන්නවා. වැඩි පිරිසක් කන්න නැතුව කේක් කෑල්ල කන්න බයයි. ඉතින් ඇයි අපිට ඉල්ලන්න බැරි මේ කේක් එකෙන් එක ලේයර් එකක් අන්ස්වීටන් හදලා දෙන පැණි රහ නැතුව එක ලේයර් එකක් කේක් හදන අයගෙන් එහෙම ඉල්ලන්න ඕනේ. එතකොට අනේ අර සීනි තියන අයට තර පොඩි කෑල්ලක් කන්න පුළුවන් බය නැතුව. නැත්නම් ඒකත් බර්ත්ඩේ එක දවසටත් දරුවා බයින්නේ කන්නේ. ඒතොර ඒ දරුවාගේ බර්ත්ඩේ එකත් කියන්නේ ගත කරන්නේ බයෙන්. තේරෙනවද? ඒක මං කියන්නේ ඒ වගේ අපි ටෙක්නික් හදා ගන්න ඕනේ. මං ඒක හැමතිස්සෙම කියන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් හැම දෙයක් ගැනම කල්පනා කරනකොට අපිට මේ හැමදේම අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අපි දැන් ඔය හුඟක් ඔය මරණයට පත් වෙලා තින්නේ හුඟක් අයගේ වුණා තරුණ ජීවිතවලත් හුඟක් වෙලාට අපි දකින්නේ හුඟක් දේ ඕනකමින් සමහර ඒවා දැක්කම පතර දුකයි. ඒ කියන්නේ මම දකිනවා හුඟක් ජනමාධ්‍ය වේ තියෙනවා මේකට වග කියන්න ඕනේ. මොකද කෙනෙක් එහෙම මරණයට පස්සේ ඒක ප්‍රොමෝට් කරන්නේ රූප සුන්දරිය ප්‍රථම ප්‍රේමයෙන් දිවිනසා ගනී. ඉතින් බලන්න ඒකත් ප්‍රොමෝට් වෙන විදිහට දාන්නේ. රූප සුන්දරිය ප්‍රථම ප්‍රේමය. ඉතින් ඒක ඒවා කන්නම් කරලා දාන්න ඕනේ. නැත්තම් ඒ ඉදිරියට දිවිනසා ගන්න ඉන්න අයට නම් මේක ලොකු නිකන් ශක්තියක් වගේ එනවනේ. තේරෙනවද? ඒ දිවිනස ප්‍රථම ප්‍රේමය දිවිනසයි. ඒක නේ ලොකු විදිහට මෙහෙම පෙන්වන්න නරකයි. ඒකයි. ඒ වගේ පාතාලේ කේස් වුණත් නිකන් හයිලයිට් කරලා ලොකුවට පෙන්වන්න ජනමාධ්‍ය වලින් කන්නම් කරලා දාන්න ඕනේ. නැත්තම් මේක පෙන්වන්නේ මේක අර පෙන්වනවා මේ මොනවාද අර ඇමරිකාවේ දුන්නා වගේ ගේමක් දුන්න මේ ලංකාවේ මෙහෙම කරා කියලා පෙන්වන්න නිකන් ලොකුවට හයිලයිට් කරලා ඒතොර ඒවට ශක්තියක් එනවා. ඒ වගේ නම් පට බැඳලා දෙනවා. ඉතින් ඒව කරන්න අරගෙන එතකොට හොඳ නෑ. එතකොට ඒව ලොකුවට හයිලයිට් වෙනවා. ඒකයි මං කියන්නේ. ඉතින් ඒක නිසා ඒව කන්ඩම් කරලා කටයුතු කරන්න ඕනේ. හැම දෙයක්ම අපි මේ විදිහට කටයුතු කරොත් අපිට ඇත්තටම ජීවිතේ දිනා ගන්න පුළුවන් කාර්කම තියෙනවා. අපි හුඟක් දේවල් පටලවා ගන්න වෙලා තියෙන්නේ අපි හරියම අවබෝධ කරගන්නේ නැති කම නිසා. අපි මනසනේ ඔක්කොටම මුල් වෙන්නේ. දැන් අපි බලන්න ඉස්කෝලේ එක්සෑම් එකකට නැගිටිනවා නම් උදේට නැගිටිනවා නම් හරි කම්මැලි කමේ නැගිටින්නේ. හෙට උදේ පික්නික් එකක් ඉස්කෝලෙන් යන ට්‍රිප් එක යනකොට නැගිටින කොහොම හරි ප්‍රබෝධමත් ගතිය. ඉතින් මේ දෙකම එකම ශරීරයනේ. ඉතින් මේ ප්‍රබෝධමත් ගතිය අපි මනස දීලා තියෙන විදිය අනුව ඒක වෙන්නේ. ඒකයි தත්ත්වය. සිවුන පුදායි ඔච්චර වෙලා ගියාද? ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අපි ඉදිරියේදී හොඳ වැඩසටහනක් කරමු. මේ කියපු දේවල් හොඳට අවබෝධ කරගෙන ඔයාලා කටයුතු කරන්න. මට ගොඩක් ඕනේ ඔයාලව මේ ශරීර නිරෝගී කරවීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලට යන්න තමයි මට ඇත්තටම ඕන උනේ. මොකද විහිං අපි ලෙඩ වෙනවනේ. මං කියවනේ මේ හැමදාම බෙහෙත් බීලා බෙහෙත් අරගෙන හිටියොත් ෆාමසි පෝසත් වෙයි, වෛද්‍යවරු පෝසත් වෙයි. චැනලින් ડોක්ටර්ස් පෝසත් වෙයි. තේරෙනවද? නමුත් මේ යථාර්ථය කියලා දෙන නිරෝගී කරොත් ડોක්ටර්ස් පෝසත් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට අපි නිරෝගී જાතියක් බාටපත් වෙනවා. මේක ලොකු පිංකමක්. අපි මේ ඔයාලට කියන පණිවිඩේ බත් කන්න එපා, පාන් කන්න එපා, පිටි ಜಾති කන්න එපා, චූම් පාන් කන්න. මේවා අමතර ආපු ඒවන් චූම් පාන් කියලා ඉස්සර ආවේ නැහනේ. ඒකයි මං කියන්නේ. ඉතින් ඒ චූම් පාන් එක ඒ ජොබ් එක නැති වෙලා යන්නේ නැහැ. ඒගොල්ලන් බොයිල් කරපු ভেජිටබල්ස් ගේන්න පුළුවන්, කම්බපු එළවලු ගේන්න පුළුවන්.
ඒවා කියන්න පුළුවන්. ඒතොර හරි. ඒක වෙන පැත්තකට ප්‍රෝටීන් පැත්තට මාරු වුණාම හරි ඒගොල්ලෝ. ඒකයි තියෙන්නේ. මේ විදිහට අපි ක්‍රමවේද අනුගමනය කළොත් අපිට පරමාවශ හොඳට ගෙවන්න පුළුවන්. නැත්තම් මේ විදිහට ගියොත් නම් වැඩේ අවුල් වෙනවා. ශක්තියට මල්ටි විටමින් එකක් ගන්න ඒක ගැටලුවක් නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි කටයුතු කරමු. ඉතින් වෙන විශේෂ ඉතින් කිවිරු දෙයක් නැහැ. මම නැවත වතාවක් ඔයාලට සියලු දෙනාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපි සමග දිගටම රැඳී ඉන්න එක පිළිබඳව. මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ comment කරන්න. comment section එකේ තියෙන comment කරන්න. ඒ වගේම අදහස් කියන්න. ඕගොල්ලෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ඒකට පිළිතුරු ලබා දෙනවා. මේ කියපු කරුණු අනුගමනය කරන්න. නැවතත් මම ඉල්ලනවා ඔයාලගේ ඒජ් එකයි height එකයි weight එකයි full blood count එකයි job type එකයි කඩදාසියක ලියාගෙන ඩයටිෂියන් කෙනෙක් ගාවට ගිහලා ඩයට් ප්ලෑන් එකට යන්න. ડોක්ටර් කෙනෙක් ගාවට ડોක්ටර් ටැබ්ලට් ප්ලෑන් එකක් නෙවෙයි. ටැබ්ලට් ප්ලෑන් එකක් නෙවෙයි. ඩයට් ප්ලෑන් එකට යන්න. ඊළඟ එක තමයි sugar බලන පොඩි මැෂිමක් මහ ගාණක් නෙවෙයි. අවුරුද්දට සිංහල අවුරුද්දට එහෙම කවුරු හරි තෑගියක් දෙන්න අහනකොට ওই මැෂිමක් ඉල්ල ගන්න. එහෙම ඉල්ලගෙන සතියේ දවසක් විතර බලන්න. අර මම කියපු ටෙක්නික් එක අනුගමනය කරලා බැලුවම බලන් ඉදි බහිනවා. ඒ කතා දෙකක් නැහැ. ඒකයි ඉතින් කොළ පාට එළවලු පළතුරු පලා වර්ග එතකොට කෙසෙල් මුව පිටිපස්සේ පේනවනේ ඔයාලට කෙසෙල් ගස් එහෙම නේද? ඒවා කෙසෙල් මුව ඇඹරැල්ලා ඕවා අමු ඇඹරැල්ලා ඒ වගේ දේවල් ඕගොල්ලෝ ගෝවා එහෙම කනකොට බහිනවායි. කතා දෙකක් නැහැ. එක්තරා ස්වාමීන් වහන්සේමක් වැඩියා. ඉතින් මං කේන්දර බන්න මං කොහොමද සුගර් තියෙනවා කියලා ඒ තුන්වහන්සේ වෙන රටකින් වැඩියේ. අතේ බලලා තිබ්බා. මට ගොස් 100 පැන්නාම සුගර් තත්ත්වයේ බීප් බීප් ගාලා සද්දයක් එනවා කියලා. 120 පැන්නාම බීප් 3යි. ඒ විදිහට 140 පැන්නාම බීප් 4යි වගේ එනවා. ඒ නිසා මං කෝල් කරා. ඒතර මං කිව්වා මං කියලා දීලා හරිය උන්වහන්සේට. මෙහෙම කරන්න ඔය බලන්න ගලවන්න පුළුවන් කියලා. මං කතා කරා. කතාවට පස්සේ මං ආවා ස්වාමීන් වහන්සේ කොහොමද ඉතින් කතා කරා පස්සේ උන්වහන්සේ අපේ මහත්තයා ගාවට ආවට පස්සේ මට බීප් බීප් හඬ ආවෙම නැන්නේ. එහෙම කිව්වා. මම එහෙනම් ස්වාමීන් වහන්සේ අද වැළඳුවේ මොනවද කියලා. අද අපේ මහත්තයා ගෝවා ගෙඩියක් වැළඳුවා කිව්වා. එළවලු කලවම් කරලා කොළපාට එළවලු ඔක්කොම කලවම් කරලා මට තම්බල කන්න අප්පිරියයි කිව්වා. මම ඔක්කොම එළවලු කලවම් කරලා දායක මහත්තයාට කියලා උයලා කෑවා කිව්වා. බැලඳුවයි කිව්වා. ඉතින් කල්පනා කරන්න. දැන් ඔයාලට ඉතින් වෙඩින් එක කියලා කන්න බැයිද කියලා. නෑ වෙඩින් එක කියලාත් කන්න පුළුවන්. ඔය බත් තරමේ උපරිම අඩු කරගන්න. එහෙම අඩු කරගන්න බත් තරමේ කොළපාට එළවලු පළතුරු පලා වර්ග සැලඩ් බී කිරියව කන්න. ඒතොර හරියි. එහෙම කරගෙන අතර වාරේ ඕගලන්ට මේ හදිස්සියකදී කාගේ ගෙදර ගිහලා බුරියානි එකක් යවත් මුකුත් වෙන්නේ නැහැ. ඒකයි ඉතින් ඒ කියන්නේ පාරේ ඊටෝ ගමන් ඔය ඉඳ කැපෙන්න පුළුවන් වාහනේ. ඉතින් ඒ වගේ තමයි. එහෙම වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. ජෙනරලි ඔයා ඕකේනේ. ඒක මං කිය තරුණ ජනතාවටත් කියන්නේ මේ කන්ද උඩ නැගලා කන්ද මුදුනේ ගියර් මාරු කරලා දඟලන්න එපා. පරිස්සමින් වේලපා ඉඳන්ම ඕගොල්ලෝ මේ ටෙක්නික් එක අනුගමනය කරොත් ආයේ টොප් එකෙත් කන්ද ඇදලා යන්න පුළුවන්. වේලපා ප්ලෑන් කරා යන්න. එතකොට අපි වගේ සතුටින් කාලා බීලා හොඳට ඉන්න පුළුවන්. මොකද ඇත්තටම මෙහෙම කරා කියලා මිනිස්සු මැරෙන්නේ නැහනේ. අරම කරොත් මැරෙනවා. ඔය යන විදිහට ගියොත්. ඒ කියන්නේ බත් කනවා, ඉන්දියාප්ප කනවා, ආප්ප කනවා, දවසට වේල් 5-6 කනවා, ෂෝට් ඊට්ස් කනවා, කිරි බොනවා, ටී බොනවා. ඇවිදින්නේ නැහැ. දැන් අද කාන්තාව බලන්නකෝ උගක් ඔයාලා දන්නවද අපේ රටේ ගෙවල් වල උගක් ගෙවල් වල 145ක් මං ගණනය කරලා තියෙනවා. 145ක් ගෙදරක වයසක ආච්චි කෙනෙක්, අම්මා කෙනෙක් ඇඳට එලා ඉන්නවා. අම්මා කෙනෙක්, සීයා කෙනෙක්, ආච්චි කෙනෙක් ඇඳක ඉන්නවා හුඟක් ගෙවල් වල. හරි අපරාධයක්. ඇඳකටම හේතු වෙනවා. ඇයි බත්ම බුදිනවා, බත්ම කනවා, පාම්ම කනවා, කිරිම බොනවා. බඩවල් මෙන්න සයිස්. බඩ කියන්නේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක්, FD එකක්. ඒ තැම්පත් කරලා තියෙන්නේ පසුව ප්‍රොජෙක්ට් ගනි කියන චේතනාවෙන් ඇඟ තැම්පත් කරලා. තවත් ගිහින් දෙනවා. ඒ මැදට පුටුවකුත් තියලා දෙනවා වාඩිලා පාර බල ඉන්න කියලා. නැත්නම් ඇඳට හේතු කරලා දෙනවා. ඒ දරුවෝ දෙමව්පියන්ගේ මරා ගන්න හදන වැඩ පිළිලක් ඒක. ඇත්ත කතාව ඒක. පව් සිද්ධ වෙන්නේ නැහැ කිව්වත්. ඒවා අපි කන්ඩම් කරන්න ඕනේ. ඇඳේ ඉන්න කෙනා ඇදලා ගන්න ඕනේ එළියට. අන්න ඒකයි. මේකයි කිව්වා මට මතක් වුණේ අපේ ලෑම් ෂෙඩ් එකේ කුරුල්ල බිත්තර දාලා තිබ්බා. අපේ නෝනාහන මොකද අනේ කුරුල්ල මෙහෙ එන්නේ. මං කිව්වා කුරුල්ලන්ට කැලේ ප්‍රශ්න කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ නැද්ද කුරුල්ලන්ට කැලේ ප්‍රශ්න අපි හොයන් ඇල. ඒක ප්‍රශ්න එහෙමනේ හැමදේම නේද? ප්‍රශ්න කරදර අඩු වෙන කෙනෙක් නැහැ නේ. බක්කුල මහරහතන් වහන්සේ තමයි බුද්ධ ශාසන නිරෝගී මහරහතන් වහන්සේ. ඒ නිසා අනිත් රහතන්වරුත් ලෙඩ වුණානේ. දැන් ඒක නෙමෙයි මං කියන්න ගත්තේ ඔයාලට. ඉතින් ඒකෙදි බිත්තර හතරක් දාලා කුරුල්ල ටික එළියට ආවා. එක අම්මා තාත්තා ඇවිල්ලා කවනවා. ඉතින් එක ගියා යන්න. එකෙක් ඉතුරුණා. ඌට අම්මා තාත්තා කවනවා. ඉතින් එනවා කවනවා. ඉතින් ලොකු මහත්තයලා දැන් බෝලේ වගේ. යන්නෙම නැහැ. එක දවසක් උදේක අම්මා තව යාළුවෝ සෙට් එකක් අරන් ඇවිල්ලා මෙයාව ඇදලා පිහාට වලින් ඇදලා එළියට දැම්මා. එළියට ඇදලා ගත්තා. දැන් බර වැඩිනේ අමාරුවෙන් ඉගිලලා ගියේ.
ඒකයි මම කියන්නේ. ඉතින් ඒ හින්දා අපි ඒ කෑමෙන් තමයි මේ ප්‍රශ්නේ බලපාන්නේ. ඒක කෑම අඩු කරගන්න ඕනේ. ඒකයි මම කියන්නේ. දැන් විශේෂයෙන්ම උගාක් පොහොසත් පවුල්වල දරුවන්ට ඇඟේ ස්ථූලභාවය වැඩි වෙලා මේ රෝගාබාධ අනිවාර්යෙන් වැඩි. ඕගොල්ලෝ ඕනනම් ප්‍රයිවට් හොස්පිටල් වල බලන්න ලංකාවේ ගිහලා මම ලකුණක් කියන්නද ඔයාලට. ඔය ලංකාවේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් කියලා දෙනවද? රජේ නෝනේ. ගිහලා බලන්න ඕගොල්ලෝ කිව් එක දිහා. ඔක්කොම ඉන්නේ හොඳට බලන්න 3 quarter ඇඳලා ෂෝට් ඇඳලා ඇඟ ස්ථූල වෙලා ලොකු බඩක් තියෙන නැත්නම් ලොකු FD එකක් දාගත්ත ලක්සරි ටයිප් ඉන්ටර්නැෂනල් ඉස්කෝලේ ගිය රසවත් කෑම බීපු කාපු සැපට ඉඳලා ලෙඩ ගොඩක් හදාගත්ත චරිත. විහිං අපරාධය. ඒකයි. මොකද පෝසතුන්ට ලෙඩ ඇතිවීම සම්භාවිතය වැඩි. ඒකද ඒගොල්ලෝ ගොඩක්ම අර processed food කන එක වැඩි. processed food කියන්නේ සකස් කළ ආහාර. සකස් කළ ආහාර ටින් පැකට් සකස් කළ ආහාර short eats වර්ග pastry short eats pastry සකස් කළ ආහාර කිරි පැකට් පෙට්ටි වල තියෙන බීම පාට එහෙම බෝතල් වල තියෙන පාට බීම වර්ග මේවා තමයි. ඒගොල්ලන් අනිවාර්ය රෝගාබාධ ඇතිවීම සම්භාවිත වැඩි. ඊට පස්සේ ડોක්ටර් shopping. ડોක්ටර් shopping කියන්නේ shopping කරනවා වගේ ડોක්ටර් අම්මෙන් යන්න වෙලා තියෙන්නේ. ඒකයි. දැන් පිටරට තියෙන window shopping කියලා. window shopping කියන්නේ බඩු ගන්නෙ නෑ. බඩු බලන්න යනවා ජනේලෙන්. window shopping ජනේලෙන් කියන්නේ ඇතුළට ගිහලා බලනවා. window shopping කිව්ව කවුරුද දන්නවද යුරෝප් රටවල? ඒ වගේ. දැන් මේකේ අපේ රටේ තියෙන ડોක්ටර් shopping. මේක ડોක්ටර් හම්බෙලා පොඩ්ඩක් channel එකක් දාලා පොඩ්ඩක් කරගත්තේ නැත්නම් හරි අමාරුයි. ඒකයි තියෙන්නේ. ඒක අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. පරිස්සමෙන් කටයුතු කරන්න හැමදේනම මම මේ වලට ගොඩාක් ප්‍රයෝජන දේවල් කිව්වේ. බෙහෙත් පස්සේ විතරක් දුවන්න එපා. නිරෝගී වෙන්න අඩින් අඩියට ෆාමසි හැම හන්දියකම බාර් එකයි ෆාමසියයිනේ දැන් ළඟ ළඟම තියෙන්නේ. අද රටේ හැමතැනම බාර් එකයි ෆාමසියයි. බාර් එකයි ෆාමසියයි. වයින් ස්ටෝර්ස් එකේ ෆාමසියයි. ඕකනේ තියෙන්නේ හැමතැනම. මේ දෙක තමයි තියෙන්නේ. මේකයි යථාර්ථය. මේක හොඳට තේරුම් අරගෙන කෑමෙන් පරිස්සම් වෙලා වැඩේ කරන්න. ඔය සුගර් තියෙන අයට උපදෙස් දෙන්න බත් කන්න එක අඩු කරන්න. අඩු කෝප්පෙන් එකක් දෙන්න ඉල්ලුවක් දෙන්න එපා. සැරින් සැරේ ඒගොල්ලන්ගේ හැටි තමයි සැරින් සැරේ බඩගිනිනවා. සැරින් සැරේ බඩ ඒක සැරින් සැරේම කනවා ඒක. ඒකයි තියෙන්නේ. එතකොට එහෙම කරාම වැඩේ බකල් වෙනවා. ඒක නිසා අපි මේ කියන්නේ වේල් දෙකක් හොඳට කන්න ඊට පස්සේ වතුර බිබී ඉන්න. බඩගිනි වෙනවා නම් peer ගෙඩියක් කන්න, නමිනම් ගෙඩියක් කන්න. එහෙම කන්න දිමුල් ගෙඩියක් කන්න. ඉදිච්ච නෙමෙයි මං කියන්නේ. ඒ වගේ අන්තන් ඉදිච්ච ඒවා එහෙම කන්න. කෙසල් ගෙඩි වුණත් කන්න එපා. වැඩිපුර කාබෝහයිඩ්‍රේට් තේරුම් ගන්න. බර අඩු කරන්න. උඩරින් බර අඩු කරන්න. ඒකයි උසේ තමට බර තියාගන්න. එහෙම තියාගත්තන් පස්සේ ඔයාලට හොඳ අනාගතයක් ඇති කරන්න පුළුවන්. කිරිපිටි බොන්නම එපා. දියර කිරිවත් බොන්න එපා. කිරිපිටි ඕනේ නැහැ. මම බීපු දවස මට මතක නැහැ. ඒකයි කියන්නේ. එහෙම කන්න එපා. කොත් රොටි, ෆ්‍රයිඩ් රයිස්, අවුවිච්ච දේවල්, ෂෝට් ඊට්ස් වර්ග, ආප්ප ඉන්දියාප පිට්ටු දෝස ඒවා අඩු කරන්න. උඩරින් අඩු කරන්න. වහ. තේරෙනවද? කොල්ලපාට එළුළු පළතුරු පලා වර්ග පුළුවන් තරම් කන්න. වේල් දෙකක් හොඳට කන්න. ඊළඟ වේල මිස් කරන්න. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. ඔයාලට බොහොම ස්තුතියි. මම නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට විශාල වත්තක පුංචි ගේක ජීවත් වෙන පුස් බයිසිකලයක් අරගත්තු පුස් බයිසිකලයක් අරගෙන පදින කාබෝහයිඩ්‍රේට් 30ක් කන 70ක් මේදේ සහ ප්‍රෝටීන් කන දවසට වේල් දෙකක් රජෙක් වගේ කන තුන්වෙනි වේල මිස් කරන බයිසිකලයක් පදින ව්‍යායාම කරන වේල පහ නිදා ගන්න ඉක්මනට ඇහැරෙන පනිට්ටුවකින් නාන චරිත බිහි වේවා කියා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එදාට අපිට අපේ රටේ නිරෝගී ජනතාවක් දකින්න පුළුවන් වෙනවා. සරලයි. කරලා බලන්න. හැබැයි කරනකොට ෂුගර් එකම අඩු වෙනවා. අඩු වෙනකොට බෙහෙත් බීලා අමාරු වැටෙන්න එපා. මොකද ඊට සාපේක්ෂව බෙහෙත් ඩෝස් එක අඩු කරගන්න එපා. ඒකට ඔයා කඩදාසියක ලියාගෙන ගිහිල්ලා චෙක් කරලා ඔයාට ෂුගර් අඩු වෙනවද ඔයා විසින් අඩු කරගත්තා නම් කන්ටිනියු කරන්න. කන්ටිනියු කරගෙන වෛද්‍යවරයා ඒතොර ගියාට පස්සේ මේක බලලා අඩු කරයි. ඒතොර ඔයා දිනු. යම් දවසක ඉදිරියේදී වට හිමීට බෙල බෙහෙත් ටික සම්පූර්ණ නවත්තන්න පුළුවන් වෙනවා. හිතුවක්කාර විදිහට බෙහෙත් නැවැත්තුවොත් වකෝඩු ප්‍රශ්නකින් දුක් විඳින්න වෙනවා. වකෝඩු ආවා කියන්නේ පුද්ගලයාට සදා සොත්තේ විශාල නායකාරයෙක් ගේ දොර විකුණන්න පාව සිද්ධ වෙනවා. වංචාවලට අහු වෙනවා. බලන ලොකු නහරයකින් කනෙක්ෂන් එක දෙන්නේ ඩයලයිස් කරන්න. පට්ට දුකක් විඳින්නේ. ඊට පස්සේ වදනොත් වකුගඩු සම්බන්ධ ටෙස්ට් වලට අහලා බලන්න කොහොමද කියලා දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් යන්නේ. රිසර්ච් ටෙස්ට් වලට. ඊට පස්සේ ගෙදරම ඉවරයි. ගෙදරම දරුවන්ට පුදුම වේදමක් යන්නේ. ඊට පස්සේ අරක කන්න එපා මේක කන්න එපා කන්න බෑ. කන්න තියෙන සුළු જાති ටික. පොඩිව කෙසල් ගෙඩියක් වුණත් එකයි ඒකත් අමාරුයි. කන්න එපා කියනවා. ඊට පස්සේ ප්‍රෝටීන් කන්න එපා කියන බයයි. මේම ඊට පස්සේ සල්ලි ඕන තරම් වියදම් වෙනවා. ඒ කියන්නේ ටෙස්ට් වලට යනවා. දවස ගාන ඊට පස්සේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ percentage එක 100ට ගන්න ගිය ලකුණු කර කර යන්න වෙනවා. බයෙන්. දැන් මෙච්චරයි 130යි
122යි 112යි එහෙම කියනවා. කියනකොට ඉතින් බලන් ඉදි මැරෙනවා වගේ තමයි ඉතින්. මරණය මෙහෙම එනවා වගේ තමයි. ළඟට එනවා වගේ තමයි. තේරෙනවද? ඒකට අහු වෙන්න එපා. ඊට වැඩිය බඩගින්න එක ලාභයි. ඩයලයිස් කරන විඳින දුකයි. හරිද? ඩයලයිස් කරන ගෙවන වීදම කොහොමද කියලා බලන්න පොඩි වීදමද කියලා. ඊට පස්සේ කිව් එකේ රජයේ හොස්පිටල් කියලා කිව් එක කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. කල්පනා කරන්න. ඊට වැඩිය මේ කොළපාට එළවලු පළතුරු පලාවල් කාලා හොඳට වතුර බීලා වේල් දෙකක් රජෙක් වගේ කාලා තුන් වෙලා බිස් කරලා කිරිපිටි නොබී ඉඳලා බත් කන එක අඩු කරලා උඩරිම අඩු කරන්න. අඩු කෝප්පයක් අභාගයක් කන්න. ඔබ එළවලු එහෙම දාන්න ඔය කංකුන් එහෙම කොච්චර කන්න පුළුවන්ද? ඒවා කන්න. එතකොට ලෙඩේ බේර ගන්න පුළුවන්. කිරිපිටි බොන්න එපා බර අඩු කරන්න. බඩ නවත්ත ගන්න. බඩ දිහා බලන්නකො දැන් මේ බලන අයගෙත් ඔයාලා බලන්න ඔයාලගේ බඩ දිහා. තේරෙනවද? ඒ බඩ කියන එක උඩරිම අඩු කරගන්න. පිරිමි කාන්තාව පිරිමි දෙපාර්ශ්වෙම මම කියන්නේ. ඒ තමයි බඩේ FD එකක් දාලා දෙන්නේ. පසුව ප්‍රයෝජන ගැනීම සඳහා තැම්පත් කරලා. ෆැටි liver අනිවාර්යෙන්. liver එකේ ෆැට් තියෙනවා අද ලංකාවේ උපදිනේ. ඒතොර අඳ ගන්නවා වගේ තමයි. ඒ නිසා ව්‍යායාම කරන්න තනිකර ව්‍යායාම කරා කියලා බහින්නේ නැහැ. ව්‍යායාම කරලා ආයි කනවනම් ආයි බඩු හම් වෙනවා. වැඩක් නැහැනේ කාපු ටික ෂෙයා කරලා ආයි කනවා. ඒකයි මං කියන්නේ. එහෙම කටයුතු කරන්න. වේල් ගාන අඩු කරන්න. වේල් දෙකක් කන්න. උඩරිම ඇති ඒ ඊට වැඩි යන්න එපා. බිස්කට් එකක්වත් කන්න එපා. ඒතොර හොඳ ගමනක් යන්න පුළුවන්. හොඳේ? හොඳයි අනේ ගොඩාක් ස්තුතියි නම් ඔයාලට ගොඩාක් ස්තුතියි අපි සමග දිගටම සම්බන්ධ වෙලා ආදරණීය විදිහට අපි ආමන්ත්‍රණය කරනවා. අපි ඒක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ජ්‍යොතිෂ සම්බන්ධයෙන් මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු නැහැ. මට රෝගාබාධ කතා නුනේ. ඊළඟ සැරේ අපි සිංහල 2026 වර්ෂයේ අපි නිරෝගී වීමට අමතරව අපි මේ වර්ෂයේ ධනවාදී චින්තනය මුල් කරගෙන නැගිටින්නේ කොහොමද කියලා අපි කල්පනා කරමු. ඒ ගැන විස්තරයක් මම ඉදිරිපත් කරන්නම්. එහෙනම් ගොඩාක් ස්තුතියි අපේ සමග රැඳී ඉන්න එක පිළිබඳව. ඉතින් අදහස් ප්‍රකාශ කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මේක බලන්න ෂෙයා කරන්න කේන්ද්‍ර විමර්ශන වුණොත් මගෙන් දිනයක් ගැනීම දුර දිනයක් තමයි තියෙන්නේ. ඒත් මගේ පුතා වෛද්‍ය උෂාන් ලොකුගේ හරහා ඔයාලට ඒක විමර්ශනය කරන්න පුළුවන්. එයාගේ දුරකථන අංකය මම මේකේ පළවෙනි කමෙන්ට් එකේ දාන්න. මොකද මට ගොඩාක් අය කෝල් කරනවා කේන්ද්‍ර බලන්න. ඉතින් ඇත්තටම මට එහෙම කරන්න පුළුවන්. නමුත් හැමතිස්සෙම කියන්නේ දුර දින තියෙන කියලා ඒක ලොකු කමකට කියනව නෙවෙයි. තියෙන විදිය එහෙමයි. මොකද මම කේන්ද්‍රයක් වෙනින් පැයකට ආසන්න කාලයක් ගත කරන කෙනෙක්. ඉතින් මට ඒක අඩු කරන්න කිය හැමෝම අඩු කරලා වැඩි දෙනෙකුට බලලා දෙන්න කියලා කිව්වට මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒකයි දැන් කමෙන්ට්ස් හැම එකටම උත්තර නොදී ඉන්න හිටියොත් මට නිින්ද යන්නේ නැහැ. ඒක මම පුරුදු වෙන මට එහෙම පුරුදු වෙලා තියෙනවා. මට ඒක අඩු කරන්න බෑ. එතකොට දවසකට කීපේ මම බලන්න ඊට වැඩි බලන්න බෑ. බලන්න බෑ කියන්නේ මම කැමති නැහැ. ඒතකොට ක්වොලිටි බයිනවා. ඒකයි හොඳ. දෙකේ වැරදි තේරුම් ගන්න එපා. ඒ නිසා මම පුතාගේ දුරකථන අංකේ පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් වෛද්‍ය බටහිර වෛද්‍ය උෂාන් ලොකුගේ. ඒ හරහා බලා ගන්න පුළුවන්. එපමණ සෑ දුර දින නෙමෙයි ළඟ දිනේක බලා ගන්න පුළුවන්. හොඳද? එයාත් මං වගේ හොඳට බලන භාෂා කීපයකින් අවශ්‍ය වුණොත් කතා කරන්න. පළවෙනි කමෙන්ට් එක බලන්න නම්බර් එක දාන්න. එහෙනම් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මතක තියාගන්න ලොකු වත්තක පුංචි ගෙයක් තියෙන, බයිසිකලයක් තියෙන සහ බයිසිකලයක් පදින, උදේට කිරිතේක නොබොන, කිරි බොන්නේ නැති. හොඳද? කාබෝහයිඩ්‍රේට් 30ක් කන, ප්‍රෝටීන් සහ මේදේ 70ක් කන, සැරින් සැර ඒව මෙව කන්නේ නැති, මලගෙක ගියත් නෙස්කැෆේ එක බොන්නේ නැති, දරුවෝ තරහ වෙයි කිය දරුවන්ගේ කෑම ඉතුරුලා අහක දානට අපරාධය කියලා බින් එකට දාන්න නැතුව සතෙකුට දාන්න නැතුව ඒක අපරාධය කියලා අපි කන ජනතාවක් නොවන සුභවාදී ආකල්ප තිබෙන කොළපාට එළවලු පළතුරු පලා වර්ග ගොඩක් කන මං කියන්නේ ප්‍රෝටීන් 70ක් කන මේ දේශා ප්‍රෝටීන් 30ක් කාබෝහයිඩ්‍රේට් කන බයිසිකල් පදින බයිසිකලයක් හැම ගේකටම ගත්ත ජනතාවක් බිහි වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම එහෙනම් නිහඬ වෙන්නම්. ගොඩක් ස්තුතියි. එහෙනම් තෙරුවන් සරණයි දෙවි පීඨය.